හැමදෙනාම සාදුනාදයක් පවත්වන්න. මේ අවස්ථාව තුළ අපේ විහාරස්ථානයේ මූලික කරගෙන සත්කාර තරුණ සංවිධානය මගින් සිදු කරන්නට යෙදෙන ධර්මදේශනාවේ පින්කම සිදු කිරීම සඳහා වැඩමවා වැඩ සිටින කිරින්ග පොහොල්වැල්ල ඉසිපතන පිරිවෙන් විහාර වාසී කුඩාපාණී ආනන්ද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේගෙන් අවසරයි පින්තුනි. මේ අවස්ථාව අපට ලැබුණු හොඳ මහඟු අවස්ථාවක්. විශේෂයෙන් මේ කටයුතු සිදු කරන්නට යෙදෙන අපට මේ හැම කටයුත්තකම එහෙම දුවබැන අවිදීමේ මේ දේවල් වල මৌলিকත්වය ගැන කටයුතු කරන්නේ අපේ ගමේ නොවන අපිට ටිකක් ඈතින් ජීවත් වෙන පිරිසක්. ඒ තමයි සත්කාර තරුණ සංවිධානය මගින් තමයි මේ කටයුත්ත මේ විදියට මේ විහාරස්ථානය මৌলিক කරගෙන ඇසුරු කරගෙන සිදු කරන්නට යෙදී. පින්වත්නි ඒ සඳහා ඒ තරුණ සංවිධානයේ පින්වත් හැම කෙනෙක්ම මৌলিক කරගත්තේ මීට වසර 5කට පමණ පෙර මේ ගම්පියසට ඇවිල්ලා ඒ හදවත් සත්කමක් වෙනුවෙන් අවශ්‍ය කරන ආධාර මේ ගමේ ඇවිදලා ඒ ආධාර එකතු කිරීම කරලා තියෙනවා. ඒ ආධාර එකතු කරලා තියෙන්නේ ඒ අයගේ ලෙඩොන්ට නෙමෙයි. එයාලා එක සත්කාරයක් විදියට තමයි ඒ කටයුත්ත කරලා තියෙන්නේ. අවුරුදු 5කට කලින්. එතකොට අපිට ටිකක් හරි ආඩම්බරයි. ඉතින් ඒ කරපු උදව්ව ගමක් විදියට එකතු වෙලා කරපු උදව්ව ඒ අයට කොහොම මතක තියෙන කාරණාවක් බවට පත් වෙනවා. ඉතින් ඒ වෙනුවෙන් කෘතවේදී වුණු ඒ වෙනුවෙන් කෘතඥතාවය දක්වන්නට සිත් පහළ වුණු උරුබක හීගොඩ සත්කාර තරුණ සංවිධානය ක්‍රියාශීලීව කටයුතු කරන තරුණයින් ඉතින් ඒ සංවිධානය තුළ ක්‍රියා කරනවා. ඉතින් හැම කෙනෙක්ගේම මৌলিকත්වයේ මැදිහත් වීම ඇතුව තමයි මේ ලස්සන පින්කම අපේ විහාරස්ථානය ඇසුරු කරගෙන සිදු කරන්නේ. ඉතින් ඒ නිසා අනේක වාරයක් පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා ඒ තරුණ මහතුරුන්ට මහත්මීන්ට මෙනිවේරුන්ට අපේ විහාරස්ථානයේ ඇසුරු කරගෙන මේ කටයුත්ත මේ විදියට සිදු කරන්න අදහස් කිරීම පිළිබඳ. ඉතින් ඔය ඇත්තොත් ලැබපු ලොකු භාග්‍යයක්. දැන් ලොකු පිරිසක් එකතු වෙලා ඉන්නවා. ඉතින් මේ ධර්මශාලාව පිරෙන්න ඉතින් අපි දන්නවා අපේ පන්සලේ ඕන වැඩක් කරන වෙලාවක ධර්මදේශනාවේ පින්කමක් කරන වෙලාවක මේ ශාලාව පිරෙන්න මිනිස්සු එකතු වෙනවා. ඉතින් ඒක සමහර වෙලාවට මේ අය කල් වේලාස නැතුව ඇවිල්ලා හිටියා. ඒ ඇවිල්ලා ඉඳද්දී ඒ අය කිව්වා ඉතින් ආමුදුරෝ කිව්වා වගේ කට්ටිය නැහැනේ කියලා. මම දැන් අහනවා කට්ටිය ඉන්නව නේද කියලා. ඔව්. එහෙම මිනිස්සු අපේ ගමේ අය ඉතින් ඒ විදියට බොහොම උනන්දුවෙන් මේ කටයුතු සිදු කරනවා. ඉතින් ඒ නිසා මේ අවස්ථාව තුළ ඒ තරුණ මහතුරුන් ඉතින් බොහොම වෙහෙසිලා මහන්සි වෙලා ඒ අය මිල මුදල් ආදිය හරි හම්බ කරගෙන ඒ මුල මුදල් වියදම් කරගෙන තමයි මේ කටයුතු සිදු කරන්නේ. ඉතින් අපිට මේ පරිසරය දිහා බැලුවාම ඉතින් පින්කමක් විදිහට ඇත්තටම බණ කියන්න ඕන නම් ආමුදුරු ඉතින් මෙච්චර හොඳට ධර්මාසන හදන්න ඕනත් නැහැ. ඉතින් අර එළියේ බල්බ් දාලා තියනවා වගේ එහෙම කරන්න ඕනත් නැහැ. මේක කරන්නම් වාලේ කරනව නම් එහෙම කරන්න තිබුණා. නමුත් දැන් අපිට තේරෙනවා දැක්කහම වැඩක් කරනව නම් ඒ වැඩේ
මතක තියෙන විදියට කරන්න ඕන. කාටත් දැනෙන විදියට කරන්න ඕන. ඉතින් ඒ නිසා මේ තරුණ සංවිධානයේ පින්වත් හැම කෙනෙක්ම ඒ කටයුත්ත බොහොම ඕනකමෙන් උනන්දුවෙන් සිදු කරන්නට යෙදෙනවා. ඉතින් විශේෂයෙන් මේ අවස්ථාවේ විහාරස්ථානයේ ගෞරවනීය ගුරුදේව ලොකු හාමුදුරුවන් වහන්සේ වැඩ නොසිටියා. උන්වහන්සේ නුවරඑළිය බෞද්ධ කටයුතු සමායෝජක හාමුදුරුවෝ කෙනෙක් විදියට ටිකක් ඈත කටයුතු කරන්නේ. ඉතින් ඒ කටයුතු උන්වහන්සේ ටිකක් දුර බැහැර කටයුතු කළා. ඉතින් මම මේ වෙලාවේ උන්වහන්සේ වෙනුවෙන් විහාරස්ථානයේ මහා සංඝරත්නය වෙනුවෙන් ඒ වගේම අපේ දායකයන් වෙනුවෙන් මේ වෙලාවේ ඒ තරුණ සංවිධානයේ පින්වත් හැම කෙනෙකුටම පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. පින්නතුන් සාදුනාදයක් පවත්වලා පුණ්‍යානුමෝදනාවක් සිදු කරනවා. ඉතින් මේ වෙලාවේ අපි නම් ඉතින් ඕන තරම් කතා කරනවා. මේ අතු අහලා තියෙනවා. සමහරවිට ඉතින් අහලත් එපා වෙලා ඇති. අපි කැමති අලුත් හඬකින් හොඳ අනුශාසනාවක් ධර්ම දේශනාවක් ශ්‍රවණය කරන්න. ඉතින් ඒ සඳහා අපි අවස්ථාව උදා කරලා දෙන්නයි මේ සෝදානම. ඉතින් විශේෂයෙන් මේ තරුණ සංවිධානයේ පින්වත් හැම කෙනෙක්ම සත්කාර තරුණ සංවිධානයේ විසින් මෙහෙයවන අපේ ගම තෝරගෙන මෙහෙවන ඉතා විශිෂ්ට සත්කාරයක් තමයි මේ අද මේ විදියට දිගහැරෙන්නේ. ඉතින් ඒ නිසා මේ අවස්ථාව තුළ මේ ධර්ම දේශනාමය පින්කම සඳහා වැඩමවා වැඩ සිටින කිරින්ද පොහොල්වැල්ල ඉසිපතන පෙරවෙන් විහාරවාසී ගෞරවනීය අපේ ගෞරවනීය කුඩාපාණී ආනන්ද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ විශේෂයෙන් මේ අවස්ථාවට පිළිඅර ගැනීම විහාරස්ථානයේ මහා සංඝරත්නය විදියට උන්වහන්සේ බොහොම ගෞරවයෙන් යුක්තව පිළිඅර ගනු ලබනවා. පින්නතුණු ගෞරවනීය මහාමුදුරුවන් වහන්සේ පිළිගැනීමක් හැටියට උන්වහන්සේට නිදුක් භාවයේ නිරෝගී භාවයේ චිරජීවනයේ ප්‍රාර්ථනා කරමින් සාදුනාද පවත්වමින් පිළිගැනීම සිදු කරනවා. ඉතින් මේ අවස්ථාව තුළ මේ ධර්මදේශනාමය පින්කම ඉතින් උන්වහන්සේ සමහර වෙලාවට ඔයයන්ට දැකලා ඇති. මම පහුගිය කාලේ පන්සලේ අපි පේජ් එකෙන් උන්වහන්සේගේ වීඩියෝ ෂෙයා කළා. ඉතින් ඒකදී කරන හොඳ ප්‍රකාශයක් තියෙනවා. මම කවන්නද දන්නේ කිව්වට අර උන්වහන්සේ හැඩට කියන එක මට එච්චර හොඳට කියන්න බෑ. බල්ලා පළු කමට කෑවට මගේ කකුල මම කන වාද බල්ලාගේ පළු කකුල. දැන් ඔය ඇත්තට මතක් වෙන්නේ නැති මේ වීඩියෝ එක බැලුවා නම් උන්වහන්සේ කවුද කියලා. මම ඒක කිව්වේ උන්වහන්සේ එහෙම අපි අතර බොහොම ප්‍රසිද්ධ ජනාදරයට පාත්‍ර වෙච්ච ගෞරවනීය හාමුදුරුවන් වහන්සේ කෙනෙක්. ඉතින් ඒ නිසා මේ වෙලාවේ බොහොම ගෞරවයෙන් අපේ ගෞරවනීය කිරින්ද පොහොල්වැල්ල ඉසිපතන පිරිවෙන් විහාරවාසී අපේ කුඩාපාණී ආනන්ද ගෞරවනීය හාමුදුරුවන් වහන්සේට ආරාධනා කර සිටිනවා. මෙතෙන් සිට ධර්මදේශනාමය පින්කම අපි කෙරෙහි අනුකම්පාවෙන් අපේ දායකයන් කෙරෙහි අනුකම්පාවෙන් ඒ වගේම සත්කාර සංවිධානයේ තරුණ මහත්මීන් කෙරෙහි අනුකම්පාවෙන් මේ ධර්මදේශනාමය පින්කම සිදු කර දෙන හැටියට බොහොම ගෞරවයෙන් ආරාධනා කරනවා. ඉතින් අපි ආරාධනා කරනවා මේ සත්කාර තරුණ සංවිධානයේ පින්වත් මහත්මාණන්ට දැහැත් වට්ටිය පිළිගන්වමින් ධර්මදේශනාමය පින්කමට ආරාධනාවක් සිදු කරන්න. शरणं गच्छामि
ධම්මං සරණං ගච්ඡාමි සංඝං සරණං ගච්ඡාමි ဒုတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි ဒုတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි ဒုတိယံ පි සංඝං සරණං ගච්ඡාමි တတိယံ පි බුද්ධං සරණං ගච්ඡාමි တတိယံ පි ධම්මං සරණං ගච්ඡාමි တတိယံ පි සංඝං සරණං ගච්ඡාමි สรณาဂมนัง සම්පුන්නං පාණාති පාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි කාමේසු මිච්ඡාචාරා වේරමණී සික්ඛාපදං සමාදියාමි මුසාවාදා වේරමණී සික්ඛාපදං සමාදියාමි සුරාමේරය මජ්ජපමා දණ්ඩානා වේරමණී සික්ඛාපදං සමාදියාමි සරණේන සද්දින් පංචශීලං ධම්මං සාදුකං සුරක්ඛිතං කତ୍වා අපමාදේන සම්පාදේ තබ්බං සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස ඒ භාග්‍යවත් වූ අරහත් වූ සම්මා සම්බුදුරජාණන් වහන්සේට මාගේ නමස්කාරය වේවා. දුර්ලභංච මනුස්සත්තං බුද්ධෝ පාදෝ ච දුර්ලභෝ දුර්ලභා කන සම්පatti සද්ධම්මෝ පරම දුර්ලභෝති. ශ්‍රද්ධාවන්ත කාර්මික පින්වත්නි, මේ පින්වතුන් හැමදෙනාම අද මේ විහාරස්ථානයේට මේ අවස්ථාවට සම්බන්ධ වෙන්නේ ලෝතර බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළ සියලු දානයන් අතර අග්‍රතමයයි දක්වන්නට යෙදුණු යුතුම් ධර්ම දානමය පින්කමක් සඳහා තම දායකත්වය ලබා දීමේ අරමුණෙන් තමයි මේ හැමදෙනාම අද මේ අවස්ථාවත් එක්ක සම්බන්ධ වෙන්නේ. ඉතින් මේ උතුම් පින්කම සිදු කරන්නේ මීට වසර 5කට පෙර හදවත් සත්කමක් වෙනුවෙන් මේ ප්‍රදේශයේ ඒ ආධාර එකතු කරලා ඒ කටයුතු සිදු කරන්න යෙදුණු සත්කාර මිතුරු සංසදයේ එකමුතුවෙන් සත්කාර මිතුරු සංසදයේ සහභාගීත්වයෙන් ඒ තරුණයගේ දායකත්වයෙන් තමයි මේ උතුම් පින්කම සිදු කරන්නේ. ඉතින් මේ ප්‍රදේශයේ නොවුණත් මේ ප්‍රදේශයේ වටිනා උතුම් සේවාවන් සිදු කරන මේ විහාරස්ථානය කේන්ද්‍රගත කරගෙන මේ ඇත්තන්ට ධර්ම දානය ලබා දෙන මේ උතුම් පින්කම සංවිධානය කරන්නේ සත්කාර මිතුරු සංසදය තරුණ ඇත්තෝ එකතු වෙලා මේ උතුම් කටයුත්ත මේ ආකාරයෙන් සංවිධානය කරලා සිදු කරන්නට බලාපොරොත්තු වෙනවා. ප්‍රධාන අරමුණ තමයි ඒ හදවත් සත්කම සඳහා විහාරස්ථානයේ ගෞරවනීය ස්වාමින් වහන්සේලාගෙන් වගේම
ප්‍රදේශවාසී මේ අත්ව හැම දෙනාගෙන්ම ලැබුණු සහායයට ඒ ලැබුණු සහයෝගයට කෘතගුණ සැලකීමක් වශයෙන් මේ උතුම් ධර්ම දානමය පින්කම පැවැත්වීම සඳහා ඒ ඇත්තෝ කටයුතු සංවිධානය කරන්නට යෙදුනා. වෘබොක්ක හීගොඩ සත්කාර තරුණ සංවිධානයේ මේ තරුණ පිරිස. ඉතින් ඊටමත් වටිනවා. ඔන්න පළවෙනි පාඩම අපිට ඉගෙන ගන්න තියෙනවා මතක තියාගන්න. අපි වෙනුවෙන් කවුරු හරි කෙනෙක් වචනයක හරි දෙයක් කරලා තියෙනවා නම් ඒ වෙනුවෙන් කෘතගුණ සැලකීම මිනිස්සු ළඟ තියෙන්න ඕනේ දුර්ලභ සහ හැමෝම ළඟ නැති දුර්ලභ වටින යුතුයකමක් තමයි මම වෙනුවෙන් කෙනෙක් යමක් කරා නම් ඒ වෙනුවෙන් මට කළ හැකි උපකාරය සිද්ධ කරන එක. හරිද? අපි කතාවට කියනවා සාමාන්‍යයෙන් බල්ලෙක්ට මාස 3ක් එක දිගට දඬුවම් කරලා එක දවසක් කණ්ඩ දුන්නොතින් ඒ බල්ලට මොකද්ද මතක? අර එක දවසක් කන්න දීපු එක මතකයි. එක දවසක් කන්න දීලා මාස 3ක් දඬුවම් දුන්නත් අර කන්න දීපු එකට කළගුණ සැලකීමක් විදිහට ඊළඟ මොහොතේ නැට්ට වනාගෙන එනවද නැද්ද? ඒ කතා කරත් එනවා. මොකද බල්ලෝ ළඟ ඒ වගේ හොඳ ගතිගුණ තියෙනවා. අපි කතාවට කියනවා මිනිස්සුන්ට එහෙම නෙවෙයි මාස 3ක් කන්න දීලා මාස 3ක් හොඳ කරලා මාස 3ක් කන්න බොන්න දීලා හැදුවත් එක මොහොතක වෙන අඩුපාඩුව මතකයි. මාස 3ක් තිස්සේ අර කරපු හොඳට වැඩිය එක මොහොතක සිද්ධ වෙන වැරදීම මතකයිද නැද්ද? මතකයිනේ. ඒ කියන්නේ මිනිස්යන්ගේ ස්වභාවය තමයි මිනිස්සුන්ගේ ගතිය තමයි කොච්චර ඔබ දිගට හොඳ කරත් ඔබ මාස 3ක් එක දිගට හොඳ කරත් යහපත කරත් එක මොහොතක් වැරදුනොතින් වැඩියෙන් මතක මොකද්ද? කරපු හොඳද වෙච්ච වැරද්දද? වෙච්ච වැරද්ද මිනිස්සුන්ට මතකයි. හැබැයි තිරිසන් සතුන්ට අපි කියනවා බල්ලොන්ට එහෙම මාස 3ක් වැරදි කරත් කමක් නැහැ. එක මොහොතක් කරන හොඳේ මතකයි. දැන් කෘතගුණ සැලකීම අතින් ගත්තම මිනිස්සුන්ට වැඩි ඉස්සරහින් බල්ලෝ ඉන්නවද නැද්ද? ඉන්නවනේ සමහර තැන්වල. ඒ නිසා අපි ඊට වැඩි උසස් වෙන්න ඕන. අපි ඊට වැඩි තැනකට එන්න ඕනේ. මතක තියාගන්න. අපි වෙනුවෙන් නොකරපු දේ නෙවෙයි අපි දක්ෂ වෙන්න ඕනේ. අපි යහපත් වෙන්න ඕනේ. කොච්චර නොහොඳ කරත් නේ අපිට කොච්චර අඩුපාඩු කරත් මොන දේ අපිට නොකරත් කමක් නැහැ. එක මොහොතක හරි ඔබට වචනකින් හරි උදව්වක් කරලා තියෙනනම් ඒ උදව්වට කළගුණ සැලකීම් අපි සිද්ධ කරන්න ඕනේ නේ. ඒ කියන්නේ අපිට මොන වැරද්ද කරත් මොන අඩුපාඩු කරත් ඔබ දක්ෂ බුද්ධිමත් දුර්ලභ මිනිසෙක් නම් මතක තියාගන්නේ කළ නරකද හොඳද? මතක තියාගන්න ඕනේ මොකද්ද? කරපු හොඳ දේවල් නේ. අපිට කරපු නරක දේවල් අපිට කරපු අඩුපාඩු ඒව මතක තියාගෙන ඉන්න ඕනේ නෑ. කවුරු හරි කෙනෙක් අපි වෙනුවෙන් කරපු අඩුපාඩු වැරදි ඒ දේවල්ම අපි මතක තියාගෙන හිටියොත් වැඩියෙන්ම මානසිකව තැවෙන්නේ කවුද? තමන්මයි නේ. අරයා මට මේම කරා නේ. මම මෙච්චර කරලත් එයා මට කරේ නෑ නේ. අර ඒ වගේ අර මම වෙනුවෙන් නොකරපු දේවල් ගැන හිතන්න ගියොතින් මට මාත් එක්ක ඉන්න මිනිස්සු පවා එපා වෙනවද නැද්ද? එපා වෙනවනේ. මට මම ගැන පවා කලකිරීමක් ඇති වෙනවා. ඒ නිසා මම ආරාධනා කරනවා මතක තියාගන්න අපි වෙනුවෙන් අපේ මිනිස්සු කරන නොහොඳ අඩුපාඩු වැරදි වලට වැඩිය ඔබ උත්සාහවන්ත වෙන්න. ඔබ ලස්සන මිනිසෙක් වෙන්න, දුර්ලභ ලස්සන මිනිසෙක් වෙන්න. කොච්චර වැරදි කරත් ඔබ වෙනුවෙන් කරපු එකම එක හොඳක් හරි තියෙනවා නම් යහපත් දෙයක් තියෙනවා නම් මොන අඩුපාඩු වැරද්ද තිබුණත් කමක් නැහැ. අර කරපු හොඳ දේ වෙනුවෙන් කළගුණ සලකන්න. හරිද? මොකද අපේ ලංකාවේ ස්වභාවය තමයි මේ අද හොඳට ඉන්න මිනිස්සයා හිට වෙනකොට නරකයිනේ. හරිද? දැන් සාමාන්‍යයෙන් අපේ ගෙදරින් එහෙම කතා කරාම අපේ ගෙදරයි කතා කරද්දී සමහර වෙලාවට කියනවා හාමුදුරුවනේ අර මිනිස්සයා නම් හරිම හොඳයි සංසාරේ සම්බන්ධයක් තියනවද දන්නේ නැහැ. මේ ගෙදර ඥාතීන්ට වැඩිය පවුලේ ඥාතීන්ට වැඩිය මේ මිනිස්සයා නම් හරිම හොඳයි. හරිද?
අර සමහර වෙලා තියෙනවා කතා කරාම ඔන්න ඔය වගේ අර කවදාවත් නැති අගය කිරීම සමහර මිනිස්සු ගැන දෙනවා. දැන් අපේ කඩයක් තියෙන. ඉතින් ඒ නිසා මේ මිනිස්සු ගොඩක් යන වෙනවා, මිනිස්සු හම්බ වෙනවා. සමහර දවස්වල කතා කරාම කියනවා හාමුදුරුවනේ අනේ අර මිනිස්සයා නම් හරිම හොඳයි. ඔය තරම් මිනිස්සෙක් ජීවිතේට හම්බෙලා නැහැ. සංසාරේ මොකක් හරි බැඳීමක් කොහේ හරි තියෙනවා. නැත්තම් මේ වගේ සම්බන්ධයක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ කෝල් එක තියන්න කලින් මං හිතා ගන්නවා අනිවාර්යෙන් ඊළඟ කෝල් එක එනවා. අනේ හාමුදුරුවනේ අපි මේ මිනිස්සුන්ට රැවටුණා. ඔය මිනිස්සු තරම් නරක පිරිසක් නෑ. හරිද? අපේ ස්වභාවය එහෙමයි. අද කවුරු හරි කෙනෙක් ගැන කවුරු හරි මිනිස්සෙක් ඇවිල්ලා ඕනවට වැඩිය හොඳ කියනවනම් ඕනවට වැඩිය ಗುಣ කියනවනම් ඒකට වැඩි ආයුෂ නෑ. වැඩි කල් යන්න කලින් අර හොඳ නරක වෙනවද නැද්ද? නරක වෙනවා. අපයාගේ හැටි එහෙමයි. හරිද? ඉතින් ඒ නිසා මම ආරාධනා කරනවා මතක තියාගන්න ඔබ කරන නරක අඩුපාඩු නෙවෙයි මොනවද? හොඳ දේවල් යහපත් දේවල් දකින්න හරිම ලස්සනයි ඒ කාරණාව ජීවිතේට ගන්න පුළුවන් නම් ඔන්න පළවෙනිම තැන ඔබට පැහැදිලි කරනවා කාරණාව. මෙන්න මේක ජීවිතේට අරගන්න. ඒ තමයි ඔබ වෙනුවෙන් කරන අඩුපාඩු නෙවෙයි අඩුපාඩු කරන අය තුලත් තියෙන හොඳ දේවල් දකින්නනේ. අපි කියන්නේ හැම වැහි වලාවකම රිදි රේඛාවක් තියෙනනේ. අපිට දකින්නව නම් ඕනෙම අඩුපාඩුවක ඕනෙම වැරදි තියෙන තැනක හොඳ දේවල් දකින්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. අන්න ඒ තුල තමයි අපි මොනතරම් සතුටින් ඉන්නවාද කියන කාරණේ තීරණය වෙන්නේ. දැන් ඉස්සර අපේ ආච්චිලා සියලගේ ළඟ ඕක හරි ලස්සනට තිබුණා. එයාලා ගොඩාක් දුරට අතීත පරම්පරාවේ අතීත අය මේ වැරදි තිබුණත් සමහර විට අඩුපාඩුණත් ඒව තුලත් හොඳ දකින්න උත්සාහ ගත්තා. ඉතින් ඒ නිසා තමයි දැන් ඉස්සර අපේ අතීතයේ ඇතිවෙච්ච සාහිත්‍ය නිර්මාණ වල ප්‍රධානම සාහිත්‍යයක් තමයි අපි කියනවා ඒක නිර්මාණය කරපු කෙනෙක් නැහැ. අපේ ජනතාව අතරින් නිර්මාණය වුණේ. ඒ කවි වලට කියනවා මොනවද? ජන කවිනේ. ජන කවි නිර්මාණය වුණා අපේ අය අතරින්ම අපේ ආච්චිලා සියලගෙන් මේ ඔය ජන කවි නිර්මාණය වෙන්න මූලික වෙච්ච ජන කවි වල බොහෝ හේතුන් ඇත්තටම ලස්සන හේතු නෙවෙයිනේ. ඒ ජන කවි වලට මූලික වෙච්ච හේතු ඇත්තටම ලස්සන දේවල් නෙවෙයි. හැබැයි වැරදි දේවල් තුලිනොත් නේ අඩුපාඩු තුලිනොත් අයහපත් දේවල් තුලිනොත් ඒ මිනිස්සු ලස්සන දේවල් දැක්කනේ. දැන් ඒ කාලේ හේන් රකින්නකොටනේ අලි කරදර තියනවා. ඒ කරදර ඇස්සේ කම්මැලි කමෙන් ගස් උඩ නැගගෙන මදුරුවෝ කකා හරි කම්මැලි කමෙන් අර මිනිස්සු ඒ හේන් රැක්ක ඒ දේවල් කරා. ඉතින් ඔන්න කම්මැලි කම යන්න අර බය දුරු වෙන්න හිතේ තියෙන බය සැක දුරු වෙන්න එයාලා සාහිත්‍ය නිර්මාණයක් බිහි කරගත්තා. ඒ තමයි කවි කියන්න ගත්තනේ. කම්මැලි කමට කවි කිව්වා. මොනවද ඒ කවි වලට කිව්වා? ජන කවි. ඔය වගේ නිර්මාණය ජන කවි ආශ්‍රයෙන් තියෙන හරි ලස්සන කතා. ඒ අතර මේ නිර්මාණය වෙච්ච හරි ලස්සන ජන කවියක් තියෙනවා. මම හිතන්නේ ගොඩාක්ම ජන කවි අතරින් ප්‍රසිද්ධ ජන කවියක් මෙයත් අහලා ඇති දන්නවා. දකුණෙන් පටන් ගන්න ජන කවියක් තියෙනවා. මොකද්ද? මාතරින් පටන් ගන්න එකක්. මොකද්ද ජන කවිය? මාතර ගඟේ ඉන් කිඹුලිගේ පැටියා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. ඊළඟ එක යන එන ඔරු පාරු නවතාගෙන හිටියා මිනි නොකයි මාතර කිඹුලිගේ පැටියා. හරි. කවුරු ගැනද මේකෙන් කියන්නේ? ජනකවිය අහපු ගමන් අපිට හිත තේරෙනවා නේ කිඹුලෙක් ගැන සහ කිඹුල් පැටියෙක් ගැන තමයි මේ කතාව කියන්නේ කියලා. නමුත් මේ ජනකවියේ අන්තර්ගතය මේක නිර්මාණය වෙන්න වෙච්ච හේතුව ඇත්තටම කිඹුලෙක් හෝ කිඹුල් පැටියෙක් නෙවෙයි. මොකද ඇත්තටම කවිය සාමාන්‍යයෙන් කියවම් අපිට තේරෙනවා මාතර ගඟේ කිඹුලෙක් ඉන්නවා කිඹුල් පැටියෙක් ඉන්නවා. වැඩේ කියන්නේ යන එන උරුපාරු ටික නවත්තගෙන හිටියයි. කවදාවත් කිඹුල්ලු එහෙම නවත්තනවද? අපි දන්න තරමින් නම් දැනට වර්තමානයේ ඉන්න කිඹුල්ලුන් නම් එහෙම නවත්තන්නේ නැහැ නේ. අද ට්‍රැෆික් පොලිසියෙන් වගේ ඉඳගෙන කිඹුල්ලු උරුපාරු නවත්තන්නේ නැහැ. ඊට පස්සේ යන ඔරුපාරු නවතාගෙන හිටියා මේ. හැබැයි ඒ කිඹුල් පැටියා ඔරුපාරු නවත්තනවා. හැබැයි මිනි කන්නේ නැහනේ. හරි වැඩේ. කිඹුලෙක් ඉඳගෙන ඔරුපාරු නවත්තනවා. හැබැයි මිනි කන්නේත් නැහැ. හරිද? ඇත්තටම මේ කවියෙන් කියන්නේ කිඹුලෙක් හෝ කිඹුල් පැටියෙක් ගැන නෙවෙයි. මේක අර අපි ඔය කියන්නේ හින්ට් පාස් කරනවා කියලානේ. හරිද? අර නොකියා කියන දේවල් තියෙනවානේ. අර එයාට දැනෙන්න නොදැනෙන්න කියන දේවල් තියෙනවා. ඒ වගේ එකක් තමයි ඔය හින්ට් එකක් තමයි ඔය මාතර ගඟේ ඉන්න කිඹුලිගේ පැටියා ජන කවිය.
දැන් ඉස්සර ප්‍රධාන වශයෙන් ප්‍රවාහන මාධ්‍ය දෙකක් තිබුණා. එකක් තමයි ගොඩබිමින් ප්‍රවාහනය කරා, අනිත් එක ජලයෙන් ප්‍රවාහනය කරා. ගොඩබිමෙන් ප්‍රවාහනය කරද්දී භාවිතා කරපු ප්‍රධානම දෙයක් තමයි කරත්ත භාවිතයෙන් ගමේ තිබුණු බඩු බහඬ නගරයට අරන් ගියා. ගොඩාක් දුරට හොයලා බලන්න නගර බිහි වෙලා තියෙන්නේ ගංගා කෙළවර මුහුදට වැටෙන තැන්වල. ඉතින් මාතර නිල්වලා ගඟ මුහුදට වැටෙන තැන. ඉතින් මාතර තමයි නගරය තියෙන්නේ. ඒතකොට ඒ උඩ ඉන්න නිල්වලා ගඟේ උඩ ඉන්න මිනිස්සු බඩු බාණ්ඩ එකතු කරගෙන දැන් කරත්ත වලින් යන අය කරත්ත වලින් ගෙනියනවා. ගොඩාක් බඩු ගෙනියද්දී පාවිච්චි කරපු තව ප්‍රධාන මාධ්‍යයක් තමයි මොකද්ද? උරුපාරු. ඉතින් ඔන්න උරුපාරු වලින් මිනිස්සු බඩු පටවගෙන දැන් අද වගේ නෙවෙයි පැයෙන් දෙකෙන් දවසෙන් ගිහින් එන්න බෑ. දවස් දෙක තුන යන ගමනක්. ඉතින් කරදර බාධක මැද්දේ මේ මිනිස්සු මේ ගමන යන්න ඕනේ. ඉතින් ඔන්න බඩු ටික පටව ගන්න ඔරුවට පටවගෙන දවස් 3-4ක ගමනක් තියෙන්නේ. ඉතින් ඔන්න උඩහින් පටන් ගන්නවා. ගමන පටන් අරගෙන ටිකක් යනවා. රැට සමහර විට තැන් තැන් වල තොටුපළවල් වල නවත්තනවා. ඒ තැන් වලින් නම් උයාගෙන කාලේ. ඉතින් හරි ලස්සන ගමනක් දවස් දෙක තුනක් මේ ගඟේ පල්ලෙහාට එයාලා ගමන් කරනවා. ඔන්න පල්ලෙහාට යද්දී මාතර නගරයට ආසන්නයෙන් තියෙන ප්‍රධාන තොටුපළක්. ඉතින් යන ගොඩක් උරුපාරු මෙතන නවත්තනවා. මෙතන එහා පැත්තේ තිබුණා කඩයක්. හරිද? මෙතන එහා පැත්තේ තව හදාගත්ත කඩයක් තිබුණා. මේ කඩේ හිටියේ කාන්තාවක්. මේ කාන්තාව එන අයට ඔය තේ කඩයක් තිබුණේ. හරිද? තේ එකක් දෙනවා මොනවා හරි ඔය හැලපයක් වගේ හදපු මොනවා හරි දීලා ඔන්න තේ එකක් වෙලඳාම් කරනවා. මේ කාන්තාව ටිකක් කළුයි මහතයි. සැරපරුෂයි ටිකක් දරුණු කාන්තාවක්. හරිද? කොටින්ම කියනවා නම් මෙයා තමයි ගමේ පොලියට සල්ලි දෙන්නේ. හරිද? හිතාගන්න ඕමද කියලා. පොලියට සල්ලි දෙන්නේ මෙයා. ඉතින් ටිකක් දරුණු සැරපරුෂ කාන්තාවක්. මෙයාගේ මෙන්න මේ තිබුණු චරිත ලක්ෂණ නිසාම ගමේ අය මෙයාට නමක් හදලා තිබුණා. හරිද? දැන් ඔය සාමාන්‍යයෙන් අපිට තියෙනවා උප්පැන්න සහතිකයේ දාන නමද ඇත්තටම වැඩියෙන් පාවිච්චි කරන්නේ. ඊට පස්සේ අපිට ඇති වෙන නම් මං හිතන්නේ උප්පැන්නේ දාපු නමට වැඩිය පාවිච්චි වෙනවද නැද්ද? පාවිච්චි වෙන. එතනත් හරි වැඩක් වෙනවා අපේ අය නේ. ගිහිල්ලා කේන්දරේ බලලා ඒ කේන්දර කියන අය හම්බෙලා ළඟට කේන්දරේ ගිහින් දීලා බලන්න පුළුවන් විදිහට හොඳ නක්ෂත්‍රය බලලා අකුරක් යෝජනා කරන මෙන්න මේ අකුරු ටිකෙන් නම දාන්න කියලා. ඉතින් දන්න කියන හැමෝගෙම අහලා හාමුදුරුවන්ගෙන් අහලා හොඳ දැනුම තියෙන අයගෙන් අහලා හතර වටින් බලලා අපේ අම්මලා තියනවා ලස්සන අර අකුරු ටික ගලපලා ලස්සන නමක්. දැන් මේ කාලේ නම් සමහර ඒවා තියෙනවනේ කියෝ ගන්නත් බෑ. කොහමරි ලස්සන නම් තියෙනවා. තියලා අවසානයේදී කේන්දරේ කොච්චර ප්‍රායෝගිකයිද කියනවනම් කේන්දරේ කොච්චර වටිනවද කියනවනම් අපේ අම්මලම ඊළඟට ඒ නම දාලා ඉවර වෙන්න නෑ. හදා ගන්නවා තව නමක් මොකක්ද ඒකට කියනවා? ගෙදෙට්ට කියන නම. හදනවද නැද්ද? හදනවා. එදා ඉඳන් වැඩියෙන් පාවිච්චි කරන්නේ ඇත්තටම කේන්දරේ බලලා දාපු නමද ගෙදෙට්ට කියන නමද? ගෙදෙට්ට කියන නමනේ. ගෙදෙට්ට කියන නම කියන එකක් ඇත්තටම පාවිච්චි කරන්න ඕනේ නම් කේන්දරයක් බලන්න දෙයක් නෑනේ. කේන්දරේ බලලා හතර වටේ ගිහිල්ලා හොඳම අකුරු ටික හොයලා හොඳම පඬිතයන්ගෙන් අහලා හොඳම නමක් දානවා. දාලා අන්තිමේදී අපි දාගන්නවා ගෙදෙට්ට කියන නම. නේ. ඊට ඉස්කෝලේ ගියන් පස්සේ ඉස්කෝලෙන් දානවා යාළුවෝ තව නමක්. කැම්පස් ගියොත් කැම්පස් එකෙන් තව නමක් දානවා. නේ සමාජයට ආවන් සමාජයෙන් තව නමක් දානවා. ඉතින් ඔන්න ඔය වගේ නම් පට බඳිනවා. අර කඩේ හිටපු කාන්තාවට ඔන්න ඔය වගේ ගමේ නමක් හදලා තිබුණා. නම තමයි මොකද්ද? කිඹුලි. හරිද? මොකද්ද නම? කිඹුලි. ඔය කිඹුලි කියලා කිව්වේ අර කාන්තාවට. ඉතින් මේ කාන්තාවට තමයි කිඹුලි කියලා කිව්වේ. මෙයාට හිටිය පුතෙක්. හරිද? අම්මගේ ආරෙටමයි ගිහින් තියෙන්නේ. පුතෙක් හිටියා. මෙයාගේ වැඩේ තමයි උඩහ දැන් අර තොටුපොලේ නවත්තන ඔරුපාරු අර කඩේනුත් කැම කාලා ඔය නවත්තලා ටිකක් වෙලා ඉඳලා එනවා. ටිකක් පල්ලෙහාට ගිහිල්ලා මේ පුතා කරන වැඩේ එතනින් එන අර ඔරුපාරු ටික පල්ලෙහින් නවත්තනවා. හරිද? නවත්තලා අල්ලසක් ගන්නවා. මෙයාට මේ අල්ලස නොදී එතනින් ඔරුපාරු වලට යන්න දෙන්නේ නැහැ, කරදර කරනවා. ඉතින් මොකද්ද මේ මිනිස්සු කරේ? කරන්න දෙයක් නැහැ. දැන් නිකන් පොලිසියෙන් නවත්තනවා වගේ අතන නවත්තනවා. පොලිසියෙන් කරනවද නැද්ද දන්නේ නැහැ. කොහොම හරි අර මිනිස්සයා නම් මොකද කරන්නේ? අල්ලසක් ගන්නවා. අල්ලස ගත්තොත් තමයි යන්න දෙන්නේ. හරිද? අල්ලස දුන්නොත් තමයි යන්න දෙන්නේ. ඒ නිසා මේ එතනින් එහාට ඒක දෙන්නේ නැතුව යන්න බෑ. ඉතින් මොකද කරන්නේ? එන උරුපාරු වල මිනිස්සුන්ට මේක කරදරයක්. නමුත් ඒක අතාරින්නත් බෑ. පොඩි අල්ලසක් දෙනවා.
මෙතනින් යනවා. යන ගමන් ඔන්න ඔය මිනිස්සු තිබ්බ කරදරේ සාහිත්‍යාත්මකව කවියක් විදියට ගත්තා. නේ යන ගමන් කුණු හරපෙන් බැනගෙන ගියේ නැහැ. හැදුව ලස්සන කවියක්. ඔන්න කඩේ සහ අර අල්ලස් ගන්න අය ඉන්න අතරින් දැන් යන ගමන් මේ මැද හරියේදී කවිය වෙනදට වැඩි ටිකක් හයියෙන් කියාගෙන යනවා. මොකද කියන්නේ? මාතර ගඟේ ඉන්නා කිඹුලිගේ පැටියා. කවුද කිඹුලි? අර කඩේ ඉන්න කාන්තාව. කිඹුලිගේ පැටියා කවුද? අර පුතා මේ පුතාගේ පොඩි ස්වභාවයක් තිබුණා. මෙන්න මේ බෙල්ල මේ ටිකේ මේ සුදු කබර දාලා තිබුණා. හරිද? සුදු කබර තිබුණා. ඉතින් ඒ නිසා තමයි දෙවෙනි පදේ හැදුනේ කියනවා තල්ල සුදයි බෙල්ලේ ගෝමර කැටියා. හරිද? ඊළඟ වාක්‍යය කියනවා මොකද්ද? යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. දැන් කවුද ඔරුපාරු නවත්තලා තියෙන්නේ? කිඹුලිගේ කොහෙවත් යන කිඹුල් පැටියෙක් නෙවෙයි. අර කාන්තාවගේ පුතා. නේ එයාට තමයි කිඹුලි කිව්වේ එයාගේ පුතා. යන එන ඔරුපාරු නවතාගෙන හිටියා. හැබැයි වැඩේ තමයි මොකද්ද? මිනී නොකයි මාතර කිඹුලිගේ පැටියා. මිනී කන්නේ නැහැ කප්පන් තමයි ගන්නෙ. හරිද? අල්ලස් ගන්නව මිනී කන්නේ නැහැ. ඉතින් ඒ නිසා තමයි ඔන්න කවිය හැදුනේ. ඇත්තටම කිඹුලෙක් ගැන හෝ නිල්වලා ගඟේ ඉන්න කිඹුල් පැටියෙක් ගැන නෙවෙයි කවියෙන් සඳහන් වෙන්නේ. අර කඩේ හිටපු කාන්තාව සහ ඒ පුතා ගැන. ඉතින් ඔන්න ඔය කවිය ගැන මේ කතාව වගේම ජන කවිනේ. ජනතාව ආශ්‍රය නිර්මාණය වුණේ. ඉතින් ජනතාව ආශ්‍රය නිර්මාණය වෙච්ච තව කතන්දර තියෙනවා ඒ කවියට. ඉතින් ඒ එක කතාවක් තමයි මේ ඉදිරිපත් කරේ. දැන් බලන්න මේ මිනිස්සු එදා ඇතිවෙච්ච ප්‍රශ්නයක් ඍණාත්මකව නෙවෙයි ධනාත්මකව ලස්සනට දැකලා කවියක් හැදුවා. ඒ හදපු කවිය අද අපිත් ප්‍රශ්නේ නැහැ නේ. අද ප්‍රශ්නේ නැහැ. හැබැයි ලස්සනට අදටත් ඒ කවිය කියනවද නැද්ද? අදටත් අපි ඒ කවිය හරි ලස්සනට කියනවා. එදා ඇතිවෙච්ච ප්‍රශ්නයක් අන්න ලස්සනට දැක්කා. ඒ නිසා මම ආරාධනා කරනවා පළමුවෙන්ම මේ හැම දිනාටම අපිට ජීවිතේ අනන්තවත් ප්‍රශ්න එනවා. හැබැයි ඒ එන හැම ප්‍රශ්නයක්ම එන්නේ ඇයි? අපිට ඒක ඇත්තට මතක තියාගන්න අපේ ජීවිතේ කියන මේ විභාගයේ විවිධ කඩයිම් තමයි අපේ ජීවිතයේ කියන ජයග්‍රහණයේ පසුපස තියෙන විභාග අත්හදා බැලීම් තමයි අපේ ජීවිතේට එන ප්‍රශ්න. හරිද? හැම ප්‍රශ්නයක්ම එන්න තමයි මිනිස්සු ශක්තිමත් වෙන්නේ නේ. ප්‍රශ්න එන්න තමයි මිනිස්සු ශක්තිමත් වෙන්නේ. මතක තියාගන්න මේ ලෝකේ ශක්තිමත්ම මිනිසයා මේ ලෝකේ දියුණුවේ ඉහළටම ගියපු ශක්තිමත්ම මිනිසයා තමයි ජීවිතේ වැඩියෙන්ම ප්‍රශ්න වලට මුහුණ දීලා තියෙන්නේ. ඒ නිසා මිනිස්සු කියන්නේ ප්‍රශ්න වලින් පැනලා යන්න ඉපදිච්ච පිරිසක් නෙවෙයි. මිනිස්සු කියන්නේ ප්‍රශ්න වලට මුහුණ දෙන්න ඉපදිච්ච පිරිසක්. ඉතින් ඒ නිසා කවුරු හරි ඉන්නවද මෙතන ප්‍රශ්න නැති? නෑ නේ. ඔයත්තුන්ටත් ප්‍රශ්න තියෙනවා. පෘථග්ජනයි අපි හැමෝටම ප්‍රශ්න තියෙද නැද්ද? අපි හැමෝටම ප්‍රශ්න තියෙනවා. ප්‍රශ්න නැති මිනිස්සු මේ ලෝකේ නෑ. හරිද? ඒ නිසා කවදාවත් කියන්න එපා අපිට විතරයි හැමදේම වෙන්නේ. නේ අපිට විතරයි ප්‍රශ්න තියෙන්නේ. අල්ලපු ගෙදර මිනිස්සෙට නම් නෑ. නේ අනිත් මිනිස්සු නම් ලස්සනට ඉන්නවා. හැමදාම අපිටමයි මේක වෙන්නේ. මටමයි මේක වෙන්නේ කියලා හිතන්න එපා. ප්‍රශ්න කියන්නේ සාමාන්‍ය දේවල්. අපි හැමෝගෙම ජීවිතවලට එනවා. මතක තියාගන්න අපේ ජීවිත ශක්තිමත් කරන්න එන අපිට මුහුණ දෙන්න එන අභියෝග තමයි ප්‍රශ්න කියන්නේ. ඉතින් ඒවට ශක්තිමත්ව මුහුණ දීලා ජීවිතේ ශක්තිමත් කරගන්න කවදාවත් එන ප්‍රශ්න අභියෝග ගැටලු ජීවිතේ ඍණාත්මකව දකින්න එපා. ඒව ධනාත්මකව දකින්න. හැමදාම වැරදි අඩුපාඩුම දකින්න නෙවෙයි. ඔබ උත්සාහවන්ත වෙන්න ලස්සන මිනිසෙක් වෙන්න යහපත් දේවල් හොඳ දේවල් දකින්න පුළුවන්. පැහැදිලිද කාරණාව? හරි. මතක තියාගන්න මේ ලෝකේ කැත නැහැ. මේ ලෝකේ ඉන්න මිනිස්සු කැත නැහැ. මේ ලෝකේ ඉන්න මිනිස්සු හෝ මේ ලෝකය හෝ කැත වෙන්නේ හෝ ලස්සන වෙන්නේ මොකක් නිසාද? තමන්ගේ හිත ලස්සන වීම තුල හෝ කැත වීම තුලනේ. තමන්ගේ හිත කැතයි නම් තමන්ට තේරෙනවා නම් තමන් දන්නවා නම් තමන්ගේ හිත කැතයි නම් කවදාවත් ඒ මිනිස්සයාට මේ ලෝකයේ ලස්සනට දකින්න පුළුවන්ද? බෑනේ. දැන් බලන්න අද මේ පින්කම හරි ලස්සනට සංවිධානය කරලා මේ තරුණ පිරිස එකතු වෙලා සිද්ධ කරනවා. හැබැයි කවදාවත් අපේ ලංකාවේ මිනිස්සු කොච්චර මොන හොඳේ කරත් 100% හොඳ කියනවද? නෑ. කරන ඕනම හොඳ දෙයක අඩුපාඩු දකින්නවද නැද්ද? අනිවාර්යෙන් දකින්නවා. දැන් අද පින්කම ලස්සනයිද නැද්ද? ලස්සනයිනේ. ලයිට් දාලා සරසලා නේ මේ ගොක්කොල වලින් මේව සරසලා හරිම ලස්සනයි. ඔන්න බහුතරයක් දෙනාට හිතනවා අද පින්කම ලස්සනයි. ඒ හේතුව තමයි පින්කම ලස්සන උනේ ඔබ මේ දිහා ලස්සනට
දකින්න නිසානේ. ඔයත්තුන්ගේ හිත ලස්සන නිසා. ඔබේ හිත කැත වුණා නම් ඇත්තට මේව ලස්සනට පේනවද? නෑ. එහෙනම් හිතනවා මොකද්ද? මොකටද ඔච්චර කැටයන් දාලා කරන්නේ නේ? ඔච්චර බල්බ් දාන්න ඕනද? ඔච්චර සරසන්න ඕනේද? ඔච්චර හාමුදුරු ගෙන්නන්න ඕනේද? ගමේ පන්සලේ හාමුදුරුන්ගෙන් බැරිද? නේ ධර්මශාලාවේ නිකන් ධර්මාසනේ තියලා මයික් එක තියුවම් මදිද? මොකටද සරසන්නේ? හිතන්න පුළුවන්ද බැරිද? පුළුවන් නේ. ඒ කියන්නේ තමන්ගේ හිත කැතයි නම් මතක තියාගන්න ලෝකේ ලස්සනට පේන්නේ නෑ. මේ ලෝකේ ලස්සන වෙන්නේ මිනිස්සු ලස්සන වෙන්නේ තමන්ගේ හිත ලස්සන වෙන තරමට. ඉතින් ඒ නිසා මම හැමෝටම ආරාධනා කරනවා මිනිස්සුන්ගේ ළඟ අඩුපාඩු තියෙනවා. ඒ අඩුපාඩු තියෙන මිනිස්සු තුලින් මේ අඩුපාඩුම නෙවෙයි වැරදිම නෙවෙයි යහපත් දේවල් දකින්න මම යෝජනාවක් කරනවා. ඔය දරුවෝ එහෙම හදද්දී හොඳ දෙයක් තමයි මම අපේ අම්මලට ආරාධනා කරනවා ඔබේ දරුවෝ යහපත් විදියට හදනවා නම් හරිම ලස්සන දෙයක් තියෙනවා. මෙන්න මේක මතක තියාගන්න. දරුවෙක්ගේ වැරදි අඩුපාඩු දැක්කොතින් ඒක පුද්ගලිකව පෙන්නලා දෙන්න. කවදාවත් ප්‍රසිද්ධිය කියන්න යන්න එපා. දරුවෙක්ගේ හොඳ දෙයක් දැක්කොතින් ඒක ප්‍රසිද්ධියේ කියන්න. හරිද? හොඳ දෙයක් දැක්කොතින් ඔබේ දරුවෙක්ගේ හෝ වේවා කවුරු හරි මිනිස්සෙගේ හොඳ දෙයක් දැක්කොතින් ඔබ ඒක ප්‍රසිද්ධිය අගය කරන්න. හැබැයි අඩුපාඩුවක් වැරද්දක් දැක්කොත් ඒක පුද්ගලිකව පෙන්නලා දෙන්න. දැන් අපේ අයට වෙලා තියෙන දේ තමයි අපේ මිනිස්සු හරි කැමති තව මිනිස්සෙක්ගේ වැරද්දක් ප්‍රසිද්ධියේ කියනවා නම් නේ. හිතන්නකෝ දැන් ඔන්න අදර ගෙදර ගිහිල්ලා නිවුස් බලනකොට නිවුස් වලට යනවා ප්‍රවෘත්තියක් මෙන්න මෙහෙම. නිවුස් වල යනවා මෙහෙම. ඌරුබොක්ක මේක කියන්නේ කොහමද? ගොමඩිය. ඔව්. ඌරුබොක්ක ගොමඩිය ප්‍රදේශයේ පුද්ගලයෙක් අත්අඩංගුවට ගෙන ඇත. කොළඹ ප්‍රදේශයේ බැංකුවක් මංකොල්ල කෑම හේතුවෙන් පුද්ගලයන් 5 දෙනෙක් අත්අඩංගුවට අරගෙන උසාවි ඉදිරිපත් කරනවා. ඉන් එක් පුද්ගලයෙක් ගොමඩිය ප්‍රදේශයේ කෙරෙන ප්‍රවෘත්තිය යනවා. පෙන්නන ප්‍රවෘත්තියෙන් පස්සේ අර මිනිස්සු උසාවියට අරගෙන යනවා. උසාවියට අරගෙන යන මිනිස්සු 5 දෙනා යන්නේ ඔළුව රෙද්දකින් වහලා. හරිද? අපේ උපරිම උත්සාහය මොකද්ද? අර රෙද්ද අස්සෙන් හරි අර මිනිස්සෙගේ මූණ බලන්න කැමතිද නැද්ද? කැමතිනේ. අපි වැඩියෙන් කැමති මොකද්ද? අර මිනිස්සේ මූණ වහලා ගෙනියනකොටද කැමති මූණ පෙන්නලා ගෙනියනකොටද? අපි වැඩියෙන් කැමති මූණ පෙන්නලා ගෙනියනකොට. හොයාගන්න බැරි වුණොත් ටීවී එකේ අර රෙද්ද අස්සෙන් හරි බලාගන්න බැරි වුණොත් මූණ මොකෝ කරන්නේ? අර ඇඟපතට සමාන මේක කරයි යයි සැක හිතන ගෙදෙට්ට කෝල් දෙනවද නැද්ද? එක්කෝ එහෙට කෝල් එකක් දීලා අහනවා ඔයාගේ මහත්තයද? එහෙම නැත්නම් ඒ ළඟ තැනකට කෝල් එකක් දීලා හරි හොයනවා මේක කරලා තියෙන්නේ මෙයාද? දැනගත්තොත් මොකෝ කරන්නේ? පහුවෙනිදට ගමේ බ්‍රේකින් නිවුස් එක තමයි මේ වැරද්ද කළා අර මූණ වහලා අරගෙන ගියපු හොරා මෙන්න මෙයා කියලා ගමේ පතුරන එක. හොඳයිද නැද්ද? අපේ මිනිස්සු නම් කියනවා හරි හොඳයි නේ. හරිද? අපේ අය කියනවා හරි හොඳයි. ඕකුන්ට ඔහොම තමයි කරන්න ඕනේ. ඇයි? ආයි වැරදි නොකරන්න ඕකුන් ප්‍රසිද්ධ කරන්න ඕනේ. එහෙම අපි කියන්නේ. ආයි වැරදි නොකරන්න මූණ පෙන්නලා ප්‍රසිද්ධ කරන්න ඕනේ. මතක තියාගන්න ඒකේ අයහපත් දේ තමයි හිතන්න මෙන්න මෙහෙම ඔන්න ඔබේ ගමේ පවුලක් ඉන්නවා. ඒ පවුලේ දරුවෝ බිරිඳ මහත්තයා ඉන්නේ. මෙන්න මේ මහත්තයා මේ වගේ වැරද්දක් කළා. එයා තමයි ඔන්න අරගෙන ගිහින් තියෙන්නේ. ගමේ ප්‍රචාරයක් යවනවා. හරියටම ඔබ දැනගෙන ඔන්න ගමෙන් ප්‍රසිද්ධ කරනවා. මෙන්න මේ මිනිහා තමයි හොරා. හරිද? ඔන්න ඒ මහත්තයාගේ බිරිඳ. හරිද? ඔය ඇත්තෝන්ගේ ගෙදර ඉස්සරහින් පාරේ යනවා. යනකොට මොකෝ කියන්නේ? කවුද යන්නේ? හොරාගේ බිරිඳ යන්නේ නේ. ලේබල් එකක් ගමේ වදිනවා. හොරකම් කරේ නැහැ. හැබැයි ඒ බිරිඳ කවුද? හොරාගේ බිරිඳ. ඒ දරුවෝ ටික ඉස්කෝලේට යනවා. ඉස්කෝලේදී ලේබල් එක වදිනවා. මේ ඉන්නේ කවුද? හොරාගේ ළමයි. හරිද? අර හිරේ ගියපු මිනිස්සයා ඔන්න මාස 3ක් විතර හිරේ ඉන්නකන් හිතා ගන්නවා ආයි නම් හොරකම් කරන්නේ ආයි නම් මේ වගේ වැරදි කරන්නේ ලැජ්ජාවේ බෑ ගමටවත් මූණ දෙන්න බෑ මේ වගේ හොරකම් නම් කරන්නේ නැහැ කියලා හිතාගෙන ගමට එනවා. ගමට එනකොටම දකින්නවා දැක්ක ගමන් කවුද දැන් මේ ඉන්නේ? හොරා. ඔයත් උන්ගේ කඩයක් තියෙන ඕන කඩේට මේ මිනිස්සු එනවා. දැන් බලන්නේ කවුද එන්නේ? හොරා. නේ හොරා එන්නේ. කඩේට එනවට කැමතිද? නෑ පන්න ගන්නවද නැද්ද? පන්න ගන්නවා. ඔන්න ගමෙන්ම මේ පවුලම කොන් වෙනවද නැද්ද? කොන් වෙනවා. මේ මිනිස්සයා හිතුවොතින් මම අද ඉඳන් නිවැරදිව ඉන්නවා මම අද ඉඳන් ධාර්මිකව ඉන්නවා ලස්සනට ඉන්නවා කියලා හිතාගෙන ගමට ආවත් දැන් ගමේ ලේබල් එකක් තියෙනවා මොකද්ද? හොරා. හරිද? ගමේ හොරා කියන ලේබල් එක තියෙන මේ මිනිස්සයා ටික දවසක් ගිද්දී ඇත්තටම මිනිස්සුන්ගේ හිතවල හරි සංවේදී තැනක් තමයි සාමාන්‍යයෙන් අපිට මිනිස්සු අපෙන් ඈත් වෙන එකනේ. මිනිස්සු අපිව දාලා යන එක අපිට ඒ තියෙන සම්බන්ධතා නැති වෙන තැන්වලදී මිනිස්සු හරි සංවේදී වෙනවා. ඉතින් මේ මිනිස්සයා හිතනවා ඇත්තටම දැන් මාත් එක්ක කවුරුවත් මේ ගමේ නැහැ. ගමෙන් ලේබල් එකක්
වැදිලා තියෙනවා මං කවුද? මම හොරා, මගේ බිරිඳ, හොරාගේ බිරිඳ, මගේ දරුවෝ, හොරාගේ ළමයි. හරිද? මෙතනින් එහාට හිරෙන් නිවැරදිව හැදිලා ආවත් සමාජයෙන් අර ලැබෙන දේ නිසා මේ මිනිස්සයාගේ සිතුවිල්ලක් ඇත්තටම ඇති නොවේයිද නේ? මම හොරකම් නොකර ඉන්න ඕනේ කියන සිතුවිල්ලක් ඇති වෙන්නේ නෑ. දැන් මං කොහොමත් හොරා, දැන් හොරකම් කරාට ප්‍රශ්නයක් නෑනේ. මං කොහොමත් හොරානේ, හොරා කනවනේ. හරිද? මොකද එයාට සමාජයෙන් ලස්සන පිළිගැනීමක් හම්බෙන්නේ නෑනේ. තැනකට ගියොත් හොඳ පිළිගැනීමක් නෑ. ඒ නිසා මෙයා හිතනවා හොරකම් කරලම ජීවත් වෙනවා. අර හොරකම තව දුරටත් දියුණු වෙනවද නැද්ද? ඔව්, ඒක නිසයි මම යෝජනා කරන්නේ කවදාවත් මිනිස්සු කරන වැරදි ප්‍රසිද්ධ කරන්න යන්න එපා. හංගන්න යන්නත් එපා. පුද්ගලිකව කියලා දෙන්න, හදන්න පුළුවන් තැන් වලින් හදන්න. හැබැයි කවදාවත් ප්‍රසිද්ධ කර කර යන්න එපා නේ. දැන් සමහරට අර වගේ පවුලක ඒ වගේ දෙයක් වුණොත් අර දරුවොත් අනාගතේ හොරු වෙනවද නැද්ද? හොරු වෙනවා. දැන් ගොඩාක් හොඳට හොයලා බලන්න ওই ගම්වල හොරු කියලා අපි සම්මත කරගත්ත පවුල්වල පාරම්පරිකව සමහරට හොරකම් යනවද නැද්ද? හොරකම් යනවනේ. ඒ නිසා කවදාවත් මිනිස්සෙක් වැරදි කරවතින් තන තන ගිහිල්ලා ඕවා කියවන්න යන්න එපා නේ. තන තන කැලෑපත්තර ගහන්න එපා. මොකද මිනිස්සුන්ටයි වරදින්නේ නේ. මිනිස්සුන්ට තමයි වරදින්නේ. පුද්ගලිකව වැරදි පෙන්නලා දෙන්න, ප්‍රසිද්ධියේ වහන් අඩු ගහන්න යන්න එපා. මතක තියාගන්න ඔබ ඔබේ දරුවන්ටත් ඒ දේ කරන්න එපා. නේ සාමාන්‍යයෙන් ගෙදර මහත්තයට වුණත් තියෙන වැරද්ද මහත්තයට කියන්න බැරි කමට අල්ලපු ගෙදර ගිහින් කියලා වැඩක් නෑනේ. ඒ වගේ දේවල් කරන්න එපා. පුද්ගලිකව පෙන්නලා දෙන්න. හැබැයි හොඳ දෙයක් කරොත් මොකෝ කරන්නේ? ඒ කරපු හොඳ දේ ප්‍රසිද්ධියේ කියන්න. ලේසිද අමාරුයිද? කවුරු හරි කෙනෙක් ඔන්න ඔයත්තුන්ගේ අල්ලපු එහා පැත්තේ ඉන්න මිනිස්සයා එහා පැත්තේ ඉන්න එක්කෙනා ඔන්න අද හොඳට බන අහනවා. හරිද? ඉතින් ඔන්න මම ඕක දැකලා මම කියනවා මෙන්න මේ මහත්තයා නම් අද හොඳට බන ඇහුවා. හරිම ලස්සනයි. මුලින් ඉඳන් ඉතාමත් හොඳට බන ඇහුවා. ඇත්තට මේ අගය කිරීමට එතන එහා පැත්තේ ඉන්න මිනිස්සයා කැමතිද? ඒ මිනිස්සයා හිතනවද අනේ ඇත්ත තමයි හාමුදුරනේ මගේ ළඟ ඉන්න මිනිස්සයා නම් හොඳට බන ටික ඇහුවා. එහෙම හිතනවද? නෑ. එහෙනම් මොකෝ හිතන්නේ? හාමුදුරුවන්ට මේ මිනිහ පේනවා මාව පේන්නේ නෑ නේ. හරි. මෙච්චර ළඟ ඉඳලත් මේ මිනිහ පේනවා මාව පේන්නේ නෑ. නේ මේකගේ හොඳ කියනවා මාත් මෙච්චර හොඳට බන ඇහුවා මගේ හොඳ කියන්නේ නෑ. හරිද? ඉතින් අර ඔය වගේ සිතුවිල්ලක් අපේ තියෙන නිසා කවමදාවත් අපේ මිනිස්සු ගොඩාක් දුරට බහුතරය උත්සාහවන්ත වෙන්නේ නෑ. තමන්ගේ ළඟ ඉන්න මිනිස්සයා හොදක් කරත් ඒ හොඳ ප්‍රසිද්ධියේ කියන්නනේ. ඒ නිසා මම ඔයත්තුන්ට ආරාධනා කරනවා ඔබේ දරුවෝ හොඳ දේවල් කරාම ඒ දේවල් ප්‍රසිද්ධියේ කියන්න. يعني දැන් සාමාන්‍යයෙන් ඔබේ දරුවෙක් හිතන්නකෝ ඔයත්තු කැමති පොතේ පතේ අධ්‍යාපනය කරනවා නම් ඒ දරුවා පොඩ්ඩක් හරි ඒ අධ්‍යාපනය කරෝතින් පොතේ වැඩක් කරෝතින් ඒක අගය කරන්න. ඒකට හොඳ අගය කිරීමක් දෙන්න. වැරද්දක් කරෝතින් ඒ වැරද්දට hina වෙන්න යන්න එපා. hina වෙලා දිරිමත් කරන්න එපා. වැරද්දක් කරෝතින් ඒකට දඬුවමක් පුද්ගලිකව දෙන්න. ඒවා ප්‍රසිද්ධිය මහා අයියෙන් කෑ ගහලා ගමසේරෝ ඒ දරුවගේ වැරදි ප්‍රසිද්ධ කරන්න යන්නත් එපා. මෙන්න මේ කාරණාවට අනුව ඔබ මිනිස්සුන්ට සංග්‍රහ කරන්න සහ ඔබත් උත්සාහවන්ත වෙන්න. වැරදිම නෙවෙයි, අඩුපාඩුම නෙවෙයි, මිනිස්සුන්ගේ හොඳ දේවල් දකින්නත් උත්සාහවන්ත වෙන්න. අන්න එවැනි මිනිස්සු තමයි කෘතගුණ සැලකීම් සිද්ධ කරන්නේ. හරිද? අර බල්ලොන්ගේ ළඟ තියෙන ගතිගුණයට වැඩිය හොඳ ගතිගුණ අපි ළඟ තියෙන්න ඕනේද නැද්ද? තිබිය යුතුයි. ඉතින් මේ අද මම මාතෘකා විදියට තෝරගත්තේ බුදුහාමුදුරු දේශනා කරා සාමාන්‍යයෙන් මේ ලෝකේ මිනිස්සෙක්ට ලේසියෙන් ලබන්න බැරි දුර්ලභ කරුණු හතරක්. මේ කරුණු හතරෙන් පළවෙනි කාරණාව පිළිබඳව අද අපි සාකච්ඡා කරමු. ඊතුරු කාරණා තුන අපි සරලව සාකච්ඡා කරමු. කරුණු හතර තමයි පළවෙනි එක ඊටාමත් දුර්ලභයි. දැන් බලන්න මම මේ හතර කියන්නම්. ඔයත්ොන්ට කීයක් තියෙනවද කියලා බලන්න මේ හතරෙන්. හොඳද? මේ හතර මතක තියාගන්න සාමාන්‍යයෙන් ලේසියෙන් ආවට ගියාට සත්වයකට හම්බ වෙන්නේ නෑ. කල්ප ගානකට ඊටාමත් දුර්ලභව තමයි මේ අවස්ථා හතරම එක සැරේ එක්කෙනෙකුට හම්බෙන්නේ. බලන්න ඔයත්ොන්ට මේ හතරෙන් කීයක් තියෙනවද? ඒ එකක් හරි තියෙනවා නම් වාසනාවන්තයි. හරිද? පළවෙනි එක තමයි දුර්ලභංච manussත්තං. මිනිස්සෙක් වෙලා ඉපදීම දුර්ලභයි. මොකද්ද පළවෙනි කාරණාව? මිනිස්සෙක් වෙලා ඉපදීම දුර්ලභයි. දෙවෙනි කාරණාව තමයි බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි. හරිද? ඔන්න දුර්ලභ පළවෙනි කාරණය තමයි මොකද්ද? මිනිස්සෙක් වෙලා උපදින එක. දුර්ලභ දෙවෙනි කාරණය තමයි මොකද්ද? බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම. දුර්ලභ තුන්වෙනි කාරණාව තමයි ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය හල් කයන්නයි, ඡයන්නයි, නයන්නයි. ක්ෂණ සම්පත්තිය. මොකද තුන්වෙනි කාරණාව? ක්ෂණ සම්පත්තිය. හතරවෙනි එක තමයි
ශ්‍රී සද්ධර්මය දුර්ලභයි. මොකද්ද හතරවෙනි එක? ශ්‍රී සද්ධර්මය. හරි. පළවෙනි එක මොකද්ද? මිනිස්සෙක් වෙලා ඉපදීම. දෙවෙනි එක බුදු කෙනෙකුගේ පහළවීම. තුන්වෙනි එක ෂණ සම්පත්තිය. හතරවෙනි එක සද්ධර්මය. මෙන්න මේ කරුණු හතර මෙලොව තියෙන ඉතාමත් දුර්ලභ කාරණා හතරක්. පැහැදිලිද? හතරම පැහැදිලිද? පැහැදිලි. මිනිස්සෙක් කියලා උපදින එක හරි බුදු කෙනෙකුගේ පහළවීම හරි ෂණ සම්පත්තිය තේරුණාද? පැහැදිලි කියලා ඔළුව යනවානේ. ෂණ සම්පත්තිය තේරුණාද? දන්නවද? මම හිතනවා දන්නේ මේ දැන් බුදු කෙනෙකුගේ පහළවීමේ අවස්ථාවත් අපිට හම්බෙලා තියෙද නැද්ද? හම්බෙලා තියෙනවා. හරිද? බුදුරජාණන් වහන්සේ ගෞතම බුද්ධ ශාසනය කොච්චර කල් පවතිනවද? 5000ක් කල් පවතිනවා. දැන්ට 2668ක් විතරනේ. ගෙවිලා තියෙන භාගයට භාගයක් ගෙවිලා තියෙන්නේ. බුදුහාමුදුරුවෝ දේශනා කරේ යමෙක් ධර්මයේ දකීදොහු බුදුහාමුදුරුවෝ දැක්කා වෙනවා. ඒ නිසා ඔබ ධර්මානුකූලව හැසිරෙනවා නම් ඔහු බුදුන් දැක්ක වෙනවා. ඉතින් තවමත් අපිට අවස්ථාව තියෙනවා බුදුරජාණන් වහන්සේ නමකගේ පහළවීම දුර්ලභයි. අපි හරි වාසනාවන්තයි. මේ මහා භද්‍ර කල්පයේ බුදුරජාණන් වහන්සේ ලා 5 නමක් පහළ වෙනවානේ. අනාගතයේ මෛත්‍රී බුදුරජාණන් වහන්සේ දක්වා 5 නමක් පහළ වෙනවා. ඉතින් අපි හරි වාසනාවන්තයි. ගෞතම බුද්ධ ශාසනය තමයි අපි ඉපදිලා තියෙන්නේ. තුන්වෙනි කාරණා මොකද්ද? ක්ෂණ සම්පත්තිය. ක්ෂණ සම්පත්තිය කියලා කියන්නේ පින්දහම් කරගත හැකි තැනක ඉපදීම, පින්දහම් කරන්න හිත් යොමු වීම. දුර්ලභයිද නැද්ද? දුර්ලභයි. හොඳට බලන්න පුළුවන් ඕක මේ ඔය ගෙවල් වල බණ තියනකොට 7ට බණ අහන්න 10ක් හිටියොත් 8ට 100ක් ඉන්නවද නැද්ද? ඉන්නවා. 7 වෙනකොට බණ අහන්න එන පිරිසෙන් 10 ගුණයකටත් වැඩිය 8ට බණ ඉවර වෙනකොට ඉන්නවද නැද්ද? ඒක තමයි ලංකාවේ ක්‍රමය. නේ සමහරු ඉන්නවනේ 8ට 8:00 විතර හාමුදුරුවෝ බණ ඉවර වෙලා යනකොටත් බණ අහන්න එන අය ඉන්නවා. එහෙමයි අපේ රටේ ඉන්නවා. එතකොට ඒ අයට ෂණ සම්පත්තිය තියද? නෑ, ෂණ සම්පත්තිය නෑ. මොකද පින් කරන්න අවස්ථාව දුන්නා. නමුත් පින් කරන්න හිත යොමු වෙන්නේ නැහැ. මොකද ඒ අයට ෂණ සම්පත්තිය නෑ. දැන් බලන්න අද ඔය ඇත්තොන්ට මේ වටින අවස්ථාව හම්බුණා. කොච්චර ඒ අවස්ථාව තියෙනවද කියනවා නම් අද පින්කම සිද්ධ කරන්න මේ සංවිධානය අය, ඒ සත්කාර තරුණ සංවිධානය අය ඉතාමත් කැපවීමෙන් මහන්සියෙන් පින්කම සංවිධානය කරා. ලයිට් වෙල් දාලා, ධර්මාසනේ සරසලා, මේ සවුන්ඩ් ගෙනල්ලානේ මේ ගොඩාක් ලොකු සැලැස්මකින් අද හරි ලස්සන පින්කම සංවිධානය කරලා සිද්ධ කරනවා. හරි. මෙච්චර මහන්සියෙන් කරපු මේ පින්කමේ අද බණ අහන්න ටිකට් එක කීයද? අර ගේට්ටුවෙන් ඇතුළට ඉඳි ටිකට් එක කීයක් ගත්තද? ටිකට් ගත්තේ නැහැ. එහෙමද? මම හිතුවේ මෙච්චර වටින පින්කමක් කරද්දී නේ මෙච්චර මහන්සි වෙලා නිකන් දෙනවා. ඉතින් මේ හරි වටිනවා. හරිද? මේ ටිකට් එකක් ගත්තේ නැහැ නේ. හරිද? මම නම් හිතන්නේ ටිකට් ගන්න ඕනේ නේ. ඇතුළට අරගෙන මේ ඇතුළට ගන්නව නම් නේ රුපියල් 1000යි. බිම් වාඩි වෙනව නම් 500යි. එළියෙන් ඉන්නව නම් 100යි. තල්ලි දෙන්නේ නැත්නම් ඇතුළට ගන්න නේ. එහෙම ටිකට් ගත්තද? නෑ. මේ ධර්මය ඕන කෙනෙකුට විවෘතයිද නැද්ද? විවෘතයි. අර ගේට්ටුව ඕන කෙනෙකුට විවෘතයි. අතනින් එන ඕන කෙනෙකුට ඇවිල්ලා මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. සල්ලි ගන්නවද? නෑ, ටිකට් ගන්නෙ නෑ. නොමිලේ දෙන්නේ. නේ. මේ වටිනා ධර්මය නොමිලේ දෙනවා. නොමිලේ දුන්නත් හැමෝටම ගන්න වාසනාවක් නෑ. හිතන්න අද ධර්මදේශනා වෙනකොට මේ තරුණය එකතු වෙලා මේ ගොමඩිය මේ ප්‍රදේශයේ කොහේ හරි ළඟ තියෙනවා හොඳ බෑන්ඩ් එකක් ගෙනල්ලා මියුසිකල් ෂෝ එකක්. එහෙම තිව්වනම් මීට වැඩි පිරිසක් එනවද නැද්ද? එනවනේ. දැන් අද හරි වටින ලොකු පිරිසක් ඉන්නවා. හැබැයි ඉන්නේ බහුතරයක් කාන්තාවද නැද්ද? ඔව්, බහුතරයක් ඉන්නේ කාන්තාවෝ. හැබැයි මියුසිකල් ෂෝ එකක් වගේ තිව්වනම් මේ තරුණයම එකතු වෙලා කානිවල් එකක් වගේ තිව්වනම් අපේ සිංහල බෞද්ධ පිරිමි බහුතරය එනවද නැද්ද? අන්න පිරිමි ටික එනවා. නේ පන්සල් වලින් හොයන්න බැරි පිරිමි ටික ඔන්න එනවා. තරුණ ටික අන්න අපේ තරුණයෝ ටික එනවා. හැබැයි ධර්මදේශනා පින්කම් වලට එහෙම එනවද? නෑ. ටිකට් අරගෙන කරන මියුසිකල් ෂෝ එකට එන තරම් ටිකට් නොගෙන නොමිලේ දෙන මේ ධර්මයට යොමු වීමක් ඇත්තටම නෑ. හරිද? හේතුව තමයි ෂණ සම්පත්තිය කියන දුර්ලභ කාරණාව හැමෝටම තියනවද? නෑනේ. කැපකිරීමක් කරන්න ඕනේ නේ. මේ පින්කම් වෙනුවෙන් යොමු වෙන්න, මේ ධර්මයේ ශ්‍රවණය කරන්න, බණ අහන්න කැපකිරීමක් කළ යුතුද නැද්ද? කළ යුතුමයි. දැන් වෙනද ගෙදර ඉඳන් 7ට ටීවී බලන්න වාඩි වෙනවා. 10ට නැගිටින්නේ. නිින්ද යනවද? නෑ. කොන්ද කා කියනවද? නෑ. ඈනුම් යනවද? නෑ. ඔන්න බණක් අහන්න 7ට ඇවිල්ලා වාඩි වෙනවා. විනාඩි 10ක් 15ක් යනකොට මොකෝ වෙන්නේ?
ඔන්න සමහරුන්ට ඈනුම් යනවා නේ. කොන්ද කකියනවා. නිදි මත එනවා. අට පනින්න බෑ බඩගිනි එනවා නේ. හරිද? බඩගිනි එනවා, නිදි මත එනවා, ඈනුම් යනවා. හැබැයි ගෙදර ටීවී බලද්දී ඔක වෙන්නේ නෑනේ. මතක තියාගන්න ඒක තමයි ස්වභාවය. ගෙදර ටීවී බලන තරම් මියුසිකල් ෂෝ එකට ගිහින් ඉන්න තරම් ඇත්තටම පින්කම් වල ඇවිල්ලා ලේසියෙන් ඉන්න බෑ. මොකද හොඳ දේවල් ලේසියෙන් හම්බ වෙන්නේ නෑ. කවදාවත් දැකලා තියෙද කොළ කැඳ කඩ ළඟ පෝලිං? දැකලා තියෙද? කොළ කැඳ කඩේ ළඟ මිනිස්සු වාහන නවත්තගෙන පොර කකා පොලිමේ ඉන්නවද? නෑනේ. හැබැයි කවදාවත් දැකලා තියෙනවද බාර් එකක් ළඟ මිනිස්සු නැති වෙලාවක්? දැකලා තියෙද? නෑනේ. කොළ කැඳ කඩේ ළඟ මිනිස්සු නෑ. හැබැයි බාර් එකට මිනිස්සු වරදින්නෙත් නෑ. ඒක තමයි ස්වභාවය. දැන් සාමාන්‍යයෙන් ඕන කෙනෙකුට තේරෙනවා මේ කොළ කැඳ වීදුරුවකුයි මත්පැන් වීදුරුවකුයි ගත්තාම වැඩියෙන්ම ಗುಣ මොකද්ද? කොළ කැඳ වීදුරුව ගුණයි. මේ පොඩි එක්කෙනෙක් පවා දන්නවා. මිල වැඩි මොකද්ද? මත්පැන් වීදුරුව මිල වැඩි. හැබැයි මිනිස්සු වැඩියෙන් යොමු වෙන්නේ මොකටද? ඔව්නේ. ಗುಣ අඩු නමුත් මිල වැඩි එකට මිනිස්සු වැඩියෙන් යොමු වෙනවද නැද්ද? යොමු වෙනවා. හැබැයි ಗುಣ වැඩි මිල අඩු එකට මිනිස්සු එහෙම වැඩියෙන් යොමු වීමක් වෙන්නේ නෑ. ඒකයි ස්වභාවය. ෂණ සම්පත්තිය තියෙන්න ඕනේ. පින් කරන්න අවස්ථාව දුන්නත් ඒ වෙනුවෙන් යොමු වෙන්නේ. ඉතින් ඔයත් හරි වාසනාවන්තයි. ඔන්න අවස්ථාව දුන්නා. ඔයත් මේ වෙනුවෙන් සම්බන්ධ වුණා. හතරවෙනි පරම දුර්ලභ කාරණාව තමයි මොකද්ද? සද්ධර්මය. මේ ශ්‍රී සද්ධර්මය ඊටාම දුර්ලභයි. ඔබ හරිම වාසනාවන්තයි. අද වෙනකොට ඔබට ධර්මය ඔබ කැමති විදිහට නේ. දැන් ෆෝන් එක ගත්තොත් YouTube එකේ ඔයත් කැමති මාතෘකාවකින් ධර්මය අහන්න පුළුවන්ද බැරිද? පුළුවන්. ඕනේ ප්‍රශ්නයක් ගැන උත්තර හොයන්න පුළුවන්. ඉතින් මේ වටින අවස්ථාව තාක්ෂණයත් එක්කත් හරි ලස්සනට අපිට හම්බෙලා තියෙනවා. ඉතින් අපි හරි වාසනාවන්තයි. හතරෙන් කීයක් තියනවද? පළවෙනි එක මොකද්ද? මිනිස්සෙක් වෙලා උපදින එක. දෙවෙනි එක බුදු කෙනෙකුගේ පහළ වීම. තුන්වෙනි එක ෂණ සම්පත්තිය. හතරවෙනි එක සද්ධර්මය. හතරෙන් කීයක් තියද? වාසනාව කොච්චරද කියනවනම් හතරම තියද නැද්ද? හතරම හම්බෙලා තියෙන්නේ. එහෙනම් දැන් කරන්න තියෙන්නේ මේක තේරුම් අරගෙන මේ හතරෙන් ප්‍රයෝජන අරගන්න. ඉතින් පළවෙනි කාරණාව තමයි මොකද? මිනිස්සෙක් වෙලා උපදින එක අපි කල් වේලාව අනුව ඒ වැදගත් කරුණු ටික සාකච්ඡා කරගමු. මිනිස්සෙක් වෙලා ඉපදුනාට මදි හැමෝම මිනිස්සු විදියට ජීවත් වෙනවද? නෑ නේ. මිනිස්සු වෙලා උපදින හැමෝම ළඟ මනුස්සකම් නෑ. මිනිස්සු විදියට උපදින එක දුර්ලභයි. මිනිස්සු විදියට ජීවත් වෙන එක අමාරුයි. ඒ වගේම තමයි මිනිස්සු වෙලා උපදින හැමෝම මිනිස්සු විදිහටම මැරෙන්නෙත් නෑ නේ. ඒ නිසා හැමෝම අදිෂ්ඨානයක් ඇති කරගන්න. ඔබ මිනිස්සු විදිහට ඉපදුනා. දැන් අදිෂ්ඨානයක් ඇති කරගන්න අපි මිනිස්සු විදිහට මනුස්සකමින් ජීවත් වෙනවා නේ. මිනිස්සු විදිහට මිය යනවා. අපි මැරිච්ච දවසට මිනිස්සු කියන්න ඕනේ මෙන්න මෙහෙම. කොහොමද? අනේ අපරාධේ ওই මිනිස්සයා මැරුණේ නේ. එහෙම නැතුව ওই මිනිහ නම් මැරිච්ච එකම හොඳයි කියන චරිතයක් වෙන්න එපා. මම ආරාධනා කරනවා තමන්ගේ නැතිවීම, තමන්ගේ අහිමි වීම සමාජයට පාඩුවක් වෙන්න ඕනේ නේ. එහෙම වෙන්න නම් ඔබ ලස්සනට මිනිස්සෙක් විදිහට මේ ලෝකේ ජීවත් වෙන්න ඕනේ. ලස්සන මිනිස්සෙක් වෙන්න නම් දුර්ලභ මනුස්ස භවයෙන් ප්‍රයෝජන ගන්න නම් මේ ඇත්ත ළඟ අපි ළඟ තියෙන්න ඕනේ දේවල් දෙකක්. අපි යහපත් කරගන්න ඕනේ අවස්ථා දෙකක්. එකක් තමයි අපේ මනුස්සකම, අපේ ගතිගුණ. අනිත් එක තමයි මිනිස්සය කියන වචනේ තේරුම මොකද්ද? මනසින් උසස් නේ. ඒ කියන්නේ තිරිසන් සතුන්ට නැති දැන් ලෝකේ වේගෙන්ම දුවන්න පුළුවන් සතා, ලෝකේ භයානකම සතා, ලෝකේ ලොකුම සතා මිනිසයා නෙවෙයි. හැබැයි මිනිස්සු ලෝකේ පාලනය කරන්නේ අර කිසිඳු තිරිසන් සතෙකුට නැති, කිසිම සත්වයකට නැති හරි වටින උසස් දෙයක් තියෙනවා. ඒ තමයි මොකද්ද? මනස බුද්ධිමත්කම. හරිද? අපි ඔන්න ඔය කාරණාව ගැන අද ප්‍රධාන වශයෙන් සාකච්ඡා කරමු. ಗುಣධර්මත් හදාගන්න, ඉරිසියාව, කුහකකම, වෛරය, ක්‍රෝධය, මෙන්න මේ දේවල්, මේ අයහපත් දේවල් ටික අතහැරලා ලස්සන ಗುಣධර්ම ටිකක් හදාගන්න. මිනිස්සුත් එක්ක හොඳට කතා බහ කරලා hina වෙලා සුහදශීලීව ඉන්න. ඉරිසියාව, කුහකකම, වෛරය නැති කරලා යන්න. හොඳද? මොකද ඉරිසියාව කියන්නේ? මගේ ළඟ නෑ ඒ දේ තව කෙනෙකුට ලැබෙනවට මං කැමතිත් නෑ. ඔන්න ඉරිසියාව. කුහකකම කියන්නේ මගේ ළඟ තියෙනවා මට තියෙන දේම තව කෙනෙකුට ලැබෙන්න බෑ. ඔන්න කුහකකම. හරිද? මේ ඉරිසියාව කුහකකම ජීවිතෙන් පරිම ඈත් කරන්න. මොකද ඔය ඉරිසියාව කුහකකම ඇති වෙන්නේ පිට මිනිස්සු ගැනද තමන්ගේ අය ගැනද? වැඩියෙන් වෙන්නේ තමන්ගේ අය ගැන. මං කියනවා කොළඹ පැත්තේ මිනිස්සෙක් තට්ටු පහකට ගෙයක් හදලා. ප්‍රශ්නයක් තියෙද? අපිට මොකෝනේ තට්ටු පහකට ගෙයක් නෙවෙයි බිල්ඩින් එකක් හැදුවත් අපිට වැඩ නෑ. අද බනහලි ඉවරලා යනකොට අල්ලපු ගෙදර මිනිස්සයා ඉඩම ඩෝසර් කරලා. හොයලා බලනකොට තට්ටු පහට ගියක් හදන්න හදන්නේ. රැයට නිින්ද යනවද? ඇත්තටම රැය නිින්ද යයිද?
නෑනේ නිින්ද යනකම් හොයනවා කොහොමද හදන්නේ කියලා ඊට පස්සේ රෑ නිදාගත්ත වෙලාව ඉඳන් කල්පනා කරන්නේ මේ මිනිහා හිටියේ මෙහෙමයි එකපාරටම කොහොමද දන්නේ තට්ටු පහකට ගෙයක් හදන්නේ නේ ඉරිසියාව කුහකකම එනවද නැද්ද එනවානේ ඔන්න තමන්ගේම මිනිස්සු ගැන රෑ නිින්ද යන්නෙත් නෑ උදේ පාන්දර නැගිට ගමන්ම කතාවක් හදනවද නැද්ද හදනවා අනිවාර්යෙන් අපේ මිනිස්සු එහෙමයි නේ එක්ක කියයි දැන් කොහොමද ගේ හදන්නේ කියලා හොයාගන්න බැරුණොත් අනිවාර්යෙන් කියනවා මොකද්ද ඔය මිනිහා කුඩු විකුණනවා ඇති නේ අපි කියන්නේ එහෙම ඔය මිනිහා කුඩු හරි විකුණනවා ඇති එක්ක නිදානයක් හරි කඩලා ඇති නේ මොකක් හරි කැලෑපත්තරයක් ගහනවා අපේ මිනිසුන්ට හරිම අමාරුයි තමන්ගෙම කෙනෙක් තමන්ට වැඩිය දියුණු වෙද්දී සතුටු වෙන්න. ඒ නිසා මම මේ අතට ආරාධනා කරනවා ಗುಣධර්ම ටික හදාගන්න වෛරය වෙනුවට තව කෙනෙක්ට මෛත්‍රී කරන්න නේ ඉරිසියාව කුහකකම වෙනුවට ඔබේමයි දියුණු වෙද්දී හිතන්න මෙන්න මෙහෙම නැති වුණත් කමක් නැහැ. තව කෙනෙක්ට මේ දේ තියෙනවා නේද කියලා හිතලා සතුටු වෙන්න පුළුවන් විදිහේ ලස්සන හිතක් හදාගන්න. එහෙම මිනිස්සු දුර්ලභයිද නැද්ද? දුර්ලභයි. ඒ නිසා මේ අතෝ එහෙම දුර්ලභ මිනිස්සෙක් වෙන ಗುಣධර්ම ටික ওই විදිහට හදාගන්න. ಗುಣධර්ම හැදුනට මදි අනිත් පැත්තෙන් මොකද තියෙන්න ඕනේ? බුද්ධිමත්කම තියෙන්න ඕනේමයි. දැන් අපේ අයට සාක්ෂරතාවය අතින් ගත්තම ලෝකේ රටවල් වලින් ලංකාව කියන්නේ ඉස්සරහින් ඉන්න රටක්. හරිද? ඒ කියන්නේ හොඳට ඉගෙනගෙන ඉන්නවා. හැබැයි අපේ අයගේ තියෙන ලොකුම දුර්වලතාවයක් අඩුපාඩුවක් තමයි බුද්ධිමත්කම කියන එක නෑනේ. දැනුම සහ බුද්ධිය කියන්නේ එකද දෙකක්ද? දෙකක්. දැනුම කියන්නේ අපි යමක් ඉගෙන ගන්නවා. බුද්ධිය කියන්නේ මොකද්ද? ඒ ඉගෙන ගත්ත දේ මොකටද ඕනේ කියලා හිතලා ඒක ප්‍රයෝජනෙට ගැනීම තමයි බුද්ධිමත්කම කියන්නේ. දැන් උදාහරණයක් විදිහට හිතන්න දැන් මෙන්න මේක. මොකද්ද කියන්නේ මේකට? පීරිසිය. නේ. දැන් ඔයත් ඉගෙන ගන්න ඕන. අද හොඳ පාඩමක් ඉගෙන ගන්නව බන්නට ඇවිල්ලා මේ තියෙන පීරිසියක් කියලා මම සේරම ටික උගන්වනවා. හරි. ඔන්න දැනුම එකතු කරගෙන අද ගෙදර යනවා. හරියට හරි අද බණින් පීරිසිය මොකද්ද කියලා අපි ඉගෙන ගත්තා. පීරිසිය තමයි මේක. හැඩේ බලලා දැන් පීරිසිය අඳුර ගන්න පුළුවන්. නේ. හරියට ශිෂ්‍යත්ව විභාගයේ ගිහිල්ලා ඒ ටික පාඩම් කරලා උත්තරේ බලලා ඉර ගහනවා වගේ වැඩක්. දැන් හැඩේ බලලා පීරිසිය අඳුර ගන්න පුළුවන්. හොඳට ඉගෙනගෙන තියෙන්නේ. ඔන්න ගෙදර යනවා. ගෙදර ගිහිල්ලා අද රැට කුස්සියට ගිහිල්ලා බලන කුස්සියේ තියෙනවා පීරිසි. පීරිසියක් අරගෙන කෑම උයපු තැනට ගිහිල්ලා බත් එකෙන් පීරිසියට බත් බෙදා ගන්නවා. හරිද? එළවලු වෑංජනත් පීරිසියට බෙදා ගන්නවා. හරිද? අද ඉගෙන ගත්ත පීරිසිය මොකද්ද කියලා ගෙදර ගිහිල්ලා පීරිසිය බත් කනවා නම් ඒ මනුස්සයට දැනුම තිබුණා මොකද්ද නැත්තේ? බුද්ධිය කියන එක නෑ. පීරිසිය තමයි ඉගෙන ගත්තා. හැබැයි ගෙදර ගිහිල්ලා ඔකේ බත් බෙදන් කනවා කියන්නේ ඉගෙන ගත්තට මදි මොකද්ද නැත්තේ? බුද්ධිය නෑ. අපේ අයට ඕක වෙලා තියෙන්නේ නේ. අපේ අයට ගොඩාක් දැනුම තියෙනවා. චතුරාර්ය සත්‍ය දන්නවද නැද්ද? බහුතරයක් අපේ අය දන්නවා. ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවද නැද්ද? බහුතරයක් දන්නවා. ඒ ඔය ධර්මයේ තියෙන ගැඹුරු ධර්ම කරුණු අපේ බහුතරයක් දන්නවා. හැබැයි අපේ කවුරුවත් තාම මං හිතන්නේ බහුතරයක් සෝවාන් ඵලයටවත්පත් වෙන්න අවස්ථාව නෑනේ. සෝවාන් ඵලයට නෙවෙයි චතුරාර්ය සත්‍ය ආර්ය අෂ්ටාංගික මාර්ගය තේරම දන්නවා. පැය 24ම ගෙදර රැලි වෙනකම් පිරිත් දාලා තියෙනවා. උදේ පාන්දර එළියට ගියපු ගමන් සමායට නේ. ආ හරි වැඩක් තියෙනවා අපේ. දැන් රැට රේඩියෝ වල ටීවී වල හැම බලන්න රෑ එළි වෙනකම් පිරිත් දාලා පිරිත් අහනවා. උදේ වෙච්ච ගමන් ටීවී එක ඔන් කරලා දානවා පත්තරේ වැඩසටහන. දාපු ගමන් මොකෝ වෙන්නේ? රටේ හැම මිනිහටම බයිනවද නැද්ද? බයිනවා. රෑ එළි වෙනකම් පිරිත් අහලා උදේ පාන්දර මොකෝ කරන්නේ? හැම මිනිහටම බයිනවද නැද්ද? බයින්න පුළුවන් හැම පැත්තටම අපි බයිනවා නේ. හරි වැඩේ වෙන්නේ. අපි චතුරාර්ය සත්‍ය දන්නවා නේ. හරිද? චතුරාර්ය සත්‍ය දන්නවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය දන්නවා, සිල් සමාදන් වෙනවා, හැමදේම දන්නවා. පොයේට සිල් ගන්න තැන. හිතන්නකෝ දැන් හැමදාම කවුරු හරි උපාසකම්ම කෙනෙක් ඉන්නවා. හැමදාම ඇවිල්ලා වාඩි වෙන්නේ මේ කණුව ළඟ. හරිද? හොඳට සිල් සමාදන් වෙනවා, චතුරාර්ය සත්‍යයක් දන්නවා, ආර්ය අෂ්ටාංගික මාර්ගයක් දන්නවා, ධර්මයේ ගැන හොඳ අවබෝධයක් තියෙනවා. ඔන්න අද පොයේ දවසේ උදේ ඇවිල්ලා බලනකොට අලුතෙන් සිල් ගන්න ආපු අම්ම කෙනෙක් මේ කණුව ගාව වාඩි වෙලා. චතුරාර්ය සත්‍ය මතකයිද? චතුරාර්ය සත්‍ය මතක නෑ. ආර්ය අෂ්ටාංගික මාර්ගය මතකද? නෑ. කරුණාව ධර්මයේ මතකද? නෑ. මොකද හිතෙන්නේ? මම හැමදාම වාඩි වෙන කණුව ළඟ මෙයා වාඩි වෙලා. ඒ තරහක් ඇති වෙනවද නැද්ද? ඇති වෙන හේතුව තමයි දැනුම තියනවා. හැබැයි ප්‍රායෝගික භාවිතයක් නෑ. ඒ නිසා මම මේ අතට ආරාධනා කරනවා දැන් ඔයත් ඔගේ දරුවෝන්ගේ උනත් මතක තියාගන්න පොත් වලින් ඔල්ලු ගෙඩි විතරක් හදලා වැඩක් නෑ. බුද්ධිමත්කම පුරුදු කරන්න. බුද්ධිමත්ව හිතලා දේවල් කරන්න. ඔන්න දැන් දවසක් පන්තියක පාඩමක් උගන්වනවා. පාඩමේ මාතෘකාව තමයි පළතුරු. මොකද්ද මාතෘකාව? පළතුරු. ඔන්න පළතුරු ගැන හැඳින්වීමක් කරලා පන්තියේ ළමයි ටික කියලා හිතන්නකෝ මේ ඇත්තෝ. ඔන්න මං ගුරුවරයා. වැදගත් වාක්‍යයක් දෙනවා හෙට එනකොට පාඩම් කරන් එන්න. ඒ තමයි තක්කාලි යනු පළතුරකි. මොකද්ද වාක්‍යය? තක්කාලි යනු පළතුරකි. ඔන්න මම මේ ඇත්තොන්ට කියනවා මේක පොතේ ලියාගෙන ගිහිල්ලා හෙට පාඩම් කරන් එන්න. ඔන්න ගෙදර ගිහිල්ලා රෑ මහන්සි වෙලා උදේ පාන්දර
පන්තියට එනවා මේක පාඩම් කරගෙන ඔන්න පන්ති ගුරුතුමා අහනවා පන්තියේ ශිෂ්‍යයන්ගෙන් තක්කාලි කියන්නේ මොකද්ද? උත්තරේ දෙනවා මොකද්ද තක්කාලි කියන්නේ? පාලතුරක්. ඔන්න පාඩම් කරපු අය උත්තර දෙනවා. උත්තර නොදීපු අය පාඩම් කළා නෑ දඩුවමක් දීලා පන්තියෙන් එළියට දානවා. හරිද? එහෙම උගන්වන්නේ. ඔන්න දැන් මෙහෙම උගන්වලා මේ පන්තියේ වාර අවසාන විභාගයේ තියෙනවා. අවුරුද්ද අවසාන විභාගයේ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න ටිකක් අහලා තිනවා. පළවෙනිම ප්‍රශ්නේ තමයි තක්කාලි anu කුමක්ද? උත්තර ටිකක් තියෙනවා. එළවලුව කී, පළතුර කී මේ වගේ උත්තර ටිකක් තියෙනවා. මොකටද ඉර ගහන්නේ? ඔව් දන්න අය ගහනවා පාඩම් කරපු අය පළතුරක් කියලා, නොදන්න අය එළවලුවක් කියලා ඉර ගහනවා. මේ මතක තියාගන්න තක්කාලි කියන්නේ විද්‍යාත්මකව පළතුරක්. හොඳද? තක්කාලි කියන්නේ විද්‍යාත්මකව පළතුරක්. අපි එළවලුවක් විදිහට පාවිච්චි කරනවා. නමුත් විද්‍යාත්මකව තක්කාලි කියන්නේ පළතුරක්. ඉතින් මේක දන්න අය ඔන්න පේපරේට තක්කාලි පළතුරක් කියලා ඉරි ගහනවා. නොදන්න අය එළවලුවක් කියලා ගහනවා. මුකුත් හිතා ගන්න බැරි අය 10 20 ගණන් කරලා හිතන එකකට ගහනවා. හරිද? ඔන්න පේපර් ටික එකතු කරනවා. පේපර් ටික එකතු කරලා බලද්දී තක්කාලි පළතුරක් කියලා ඉරි ගහපු අයට හරි දානවා. අනිත් ප්‍රශ්න ටිකත් බලනවා. කොහොම හරි දැන් ලකුණු දෙනවා. පන්තියේ පළවෙනිය වෙන්නේ ගෑල් ළමයි. හරිද? කාන්තාව ගෑල් ළමයි. පන්තියේ ගැහණු දරුවෙක් තමයි පන්තියේ පළවෙනිය වෙන්නේ. මෙයා හොඳට ඉගෙනගෙන සාමාන්‍ය පෙළ විභාගයේ පාස් වෙනවා A9යි. හරිද? උසස් පෙළ විභාගයේ පාස් වෙනවා A3යි. විශ්වවිද්‍යාලයක යනවා. විශ්වවිද්‍යාලේ උපාධියේ සේරම හොඳට අවසන් කරලා රජේ රස්සාවක් හම්බෙනවා. ගුරුපත් වීමක්. දැන් මෙයා ගුරුවරියක්. ඔන්න හැමදාම ඉස්කෝලේ ගිහින් උගන්වනවා. මෙයාගේ ගෙදර හිටියා මහත්තයයි දරුවෝ දෙන්නයි. හරිද? දැන් ඔන්න සතිය දවස් 5ේම ඉස්කෝලේ උගන්වලා සෙනසුරාදා නිවාඩු දවස සිකුරාදා හැන්දෑව ඉස්කෝලේ ඇරලා ඇවිල්ලා මෙයා හිතනවා පහුවෙනිදා ඉතින් නිවාඩු දවසනේ උදේ පාන්දර මහත්තයට දරුවන්ට මොනවා හරි විශේෂ කෑමක් හරි හදලා දෙන්න ඕනි කියලා හිතලා ඔන්න සෙනසුරාදා උදේ පාන්දර නැගිටිනවා. නැගිටලා මහත්තයර දරුවෝ දෙන්නට හැරවන්නේ නැතුව මෙයා කුස්සියට ගිහිල්ලා වෙනද වගේම බත් උයනවා, එළවලුත් හදනවා, ව්‍යංජන ටික හදලා දැන් ඒ ටික හරි කෑම මේසෙන් ගිහින් දිව්වා. කල්පනා කරනවා මොනවද හදන්නේ? අද ටික විශේෂ කෑමක් හදන්න ඕනේ. ඔන්න අතුරුපසට හිතනවා හදනවා ෆෘට් සලාඩ් එකක්. හරිද? ෆෘට් සලාඩ් එකක් හදනවා කියලා හිතලා යනවා ෆ්‍රිජ් එක ළඟට. ඔන්න ෆෘට් සලාඩ් එකට දාන්න ඕනේ කරන දේවල් ෆ්‍රිජ් එකෙන් බලලා ගන්නවා. තියෙන ලොකු ගස් ලැබු ගෙඩියක් අරගෙන එනවා මේසෙ උඩට. ගෙනල්ලා මේසෙ උඩින් තියනවා. කපනවා කෑලි කෑලි වලට දානවා භාජනයකට. ආයි යනවා ෆ්‍රිජ් එක ළඟට. තව මොනවද දාන්නේ? අන්නාසිනේ. අන්නාසි ගෙඩියක් තිබුණා. ගෙනාවා. මේසෙ උඩින් තියුවා. කෑලි වලට කැපුවා. දැම්ම භාජනයට. ආයි ගියා. තව මොනවද දාන්නේ? කෙසෙල් නේ. අඹ මේ වගේ ඔන්න තියෙන පළතුරු අරගෙන ගෙනාවා. මේසෙ උඩින් තියුවා කැපුවා. කපලා දැම්ම භාජනයට. ආයි ගියා ෆ්‍රිජ් එක ළඟට. ගිහින් ෆ්‍රිජ් එක ඇරියා. ඇරලා බලනකොටම පේනවා ලොකු තක්කාලි මල්ලක් තියෙනවා. පොඩි කාලේ ගන්නපු පාඩම මතක් වුණා. තක්කාලි කියන්නේ මොකද්ද? පළතුරක්. ෆෘට් සලාඩ් වල දාන්නේ මොනවද? පළතුරු. හරියටම හරි ගත්ත තක්කාලි මල්ල ගෙනල්ලා තිබුව මේසෙ උඩින් කැපුව කෑලි කෑලි වලට. හරිද? කපලා දැම්ම අර භාජනයේටම. දාලා හොඳට කවලම් කරා. කවලම් කරලා ඔන්න දැන් ගිහින් තිබුව මේසෙ උඩින් කැම ටිකත් එක්ක. ඉතින් මහත්තයයි දරුවෝ දෙන්නයි තුත් ඇහැරවගෙන එක්කන් ආවා. එක්කන් ඇවිල්ලා අර කට්ටියට කිව්වා ඔයාලා වෙනුවෙන් අද මං ස්පෙෂල් විශේෂ කෑමක් හැදුවා. බත් කාලි ඉවර වෙලා ෆෘට් සලාඩ් හැදුවා. ෆෘට් සලාඩ් උත් කන්න. ඉතින් මහත්තයට හිතනවා මොන තරම් වාසනාවක්ද මේ වගේ බිරිඳක් හම්බෙච්ච එක. දරුවන්ටත් හිතනවා මොන තරම් වාසනාවක්ද මේ වගේ අම්ම කෙනෙක් හම්බෙච්ච එක. මේසෙ වටෙන් වාඩි වෙලා ඔන්න බත් ටික ඉක්මනට කාලා ඉවර වෙලා තුන් දෙනාත් එක වාඩි වෙලා කෝප්ප තුනක් අරගෙන පිරෙන්න බෙදා ගන්නවා ෆෘට් සලාඩ්. හරිද? කෝප්ප තුනට බෙදාගෙන ඔන්න දැන් හිමීට කනවා. ටිකක් වෙලා කද්දී වෙනද කාපු ෆෘට් සලාඩ් එකේ රහ නෙවෙයි අද ඉන්නේ. රහ ටිකක් වෙනස් වුණා. හරිද? රහ වෙනස් වුණා ටිකක් අමුතු රහක් එනවා ෆෘට් සලාඩ් එක කන්න බෑ. හරිද? ටිකක් අමුතු රහක් එනවා මේ ඇහුවා මොනවද මේ ෆෘට් සලාඩ් එකට දැම්මේ? මහත්තයට ටිකක් වෙලා යනකොට තේරුණා තක්කාලි දාලා. හරිද? ඇහුව තක්කාලි දැම්මද කියලා. බිරිඳ කිව්වා ඔව් කියලා. හරිද? දැන් මේ සාමාන්‍යයෙන් අපේ කාන්තාවන්ගේ ස්වභාවය තමයි අපේ පිරිමි අය ඒ වගේම දරුවෝ බුද්ධිමත් වෙන්න ඕන. ගෙවල් වල අම්මලා එහෙම උයලා දෙන කෑම එක රහ නැති වුණත් රහයි වගේ කන්න ඕනේ. ලුණු වැඩි වුණත් ලුණු ගානට තියනවා වගේ කන්න ඕනේ. කවමදාවත් ඔය ගෙවල් වල ගිහිල්ලා මෙන්න මේක කරන්න එපා. මොකද්ද මේ ගෙදර අම්මා ඉස්සරහා කවමදාවත් අල්ලපු ගෙදර කෑම රහයි කියලා කියන්නේ එපා. සමහරට ගෙදරින් කෑමක් නැති වෙන්න පුළුවන්. හරිද? මොකද අපේ අම්මලා කාන්තාව ඇත්තටම කැමති නෑ තමන් උයන කෑමෙහික ඒක රහ නෑ අඩුපාඩු තියෙනවා කියලා කියනවට හරිම අකමැති. ඉතින් ඒ නිසා දැන් අර මහත්තයයි දරුවෝ ටිකයි තුත් කියනවා ෆෘට් සලාඩ් වලට තක්කාලි දානවද මේක නම් කටේ තියන්න බෑ කියලා. ඔන්න දැන් දෝෂාරෝපණය.
දැන් අර බිරිඳ කල්පනා කරා එයාත් අකමැති මේකේ වැරදි කියනකොට මම හරි කියලා ඔප්පු කරන්න ඕනේ. දුවල ගියා කාමරේට ගිහින් කබඩ් එක ඇරලා පොඩි කාලේ ඉඳන් ලියපු සහතික උපාධි විභාග සහතික සේරම ටික ගෙනල්ලා තිබුවා මේසෙ උඩින්. පෙන්නුවා. මම පොඩි කාලේ ඉඳන් පන්තියේ පළවෙනියා. සාමාන්‍ය පෙළට A9යි. A level වලට A3යි. මං හොඳට පාස් වෙලා විභාග පාස් වෙලා විශ්වවිද්‍යාල ගියා. මෙන්න මේ විශ්වවිද්‍යාලේ මේ උපාධිය ගත්තා කියලා ඔන්න දැන් අධ්‍යාපන සහතික ටික පෙන්නගෙන යනවා. හරිද? ඔය අතර හම්බුණා පොඩි කාලේ ලියපු පේපරෙත්. හොඳ අවස්ථාව. පෙන්නුව පේපරෙත් පෙන්නලා කිව්වා මෙන්න තක්කාලි පළතුරක් ඉරි ගහලා හරි ගත්තා. පන්තියේ පළවෙනියක් වුණා. තක්කාලි පළතුරක් ෆෘට් සලාඩ් වලට දාන්නේ පළතුරු ඒ නිසා මං දැම්මා. හරි. විභාග පාස්ද නැද්ද? විභාග පාස්. හැබැයි ජීවිතේ ෆේල්. විභාග පාස් ඉහලින්ම නමුත් ජීවිතේ ෆේල්. විභාග පාස් ජීවිතේ අසමත් හේතුව තමයි මොකද්ද? දැනුම තිබුණා මොකද්ද නැත්තේ? බුද්ධිය නෑ නේ. ඒ නිසා මතක තියාගන්න අපි කොච්චර ඔලු ගෙඩි හදාගත්තත් දැනුමෙන් මොනතරම් ඉස්සරහට ගියත් වැඩක් නැහැ. මොකක් නැත්තන්ද? බුද්ධිය නැත්තම් නේ. හිතලා දේවල් කරන්න බැරි නම් හිතලා දේවල් කියන්න බැරි නම් ඇත්තටම ඒ ඉගෙන ගන්න එකේ ප්‍රයෝජනයක් නැහැ නේ. ඉතින් මිනිස්සු කියන්නේ බුද්ධිමත් වෙනවා කියන්නේ අපි කියන වචනයක පවා ප්‍රයෝජනයක් තියෙන්න ඕනේද නැද්ද? තිබිය යුතුයි. අපි කරන ක්‍රියාවක පවා ප්‍රයෝජනයක් තිබිය යුතුමයි. දැන් සාමාන්‍යයෙන් අපේ අය පුරුදුලා ඉන්න ඔය ගොඩාක් මම දැකලා තියෙනවා සිංහල බෞද්ධ අයගේ. හරි වෙන අය නේ. ඔය ගොඩාක් සිංහල බෞද්ධත්තුන්ගේ කරන ගොඩාක් දේවල් මේ ඇයි කරන්නේ? නේ කියන ගොඩක් දේවල් ඇයි කියන්නේ කියලා දන්නේ නැහැ. ඔය සමහරවිට බණ අහනකොට අපේ අම්මලා තාත්තලා ඉන්නවා මොක කිව්වත් සාදු කියනවා. නේ මොන දේ කිව්වත් සාදු කියනවා. දැන් උදාහරණයක් විදිහට මේකට සාදු කියන්න එපා. හොඳද? ඇහුණද? මේකට සාදු කියන්න එපා. මොන දෙතුන් පාරක් කිව්ව නැත්නම් නිදිමර ගාතෙන් එකපාරට සාදු කියයිද දන්නේ මේකට සාදු කියන්න එපා. දැන් මෙහෙම කිව්වොත් දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනට නැගලා අප ලෞතුරු ශාන්තිනායක අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ හිසට ගලක් පෙරළුවා කියපු ගම සාදු කියනවා. හරිද? ඒකයි මම සාදු කියන්න එපා කිව්වේ. සාදු කියන වචනේ තේරුම මොකද්ද? දන්නවද? සාදු කියන වචනේ තේරුම තමයි හොඳයි, මැනවි, යහපත්, වේවා. ඒ වගේ අර යමක් අනුමත කරන්න තමයි සාදු කියන්නේ. දැන් ඉස්සරත් බුදුරජාණන් වහන්සේත් හොඳ දේවල් කරාම සාදු කියලා ඒ දේවල් අනුමත කරා. දැන් ওই බණවලට එහෙම මේ මම එක සැරයක් මට සාදු කියන්න එපා කියන්න අමතක වුණා. මේ මුළු ශාලාවම සාදු කිව්වා. හරිද? කොහොමද? දේවදත්ත හාමුදුරුවෝ ගිජ්ජකූට පර්වතයේ මුදුනේ ඉඳන් ලෞතුරා බුදුරජාණන් වහන්සේට ගලක් පෙරළුවා කියපු ගමන් සාදු කිව්වා. මොකද්ද? තේරුම? හොඳයි නේ. එහෙම තමයි වෙන්න ඕනේ. අනුමත වීමක්ද නැද්ද? අනුමත වීමක්. අර කියන වචනේ ප්‍රයෝජනයක් තියද? නෑ. ඇයි ඒක කියන්නේ? අර කියලා පුරුද්දට බුදුහාමුදුරුවෝ කියලා ඇහෙන්න බෑ. දේවදත්ත ගල් පෙරළුවද නෑ. නේ පිරිනිවන් පෑව කිව්වත් ටිකක් ඇදලා හැඩට කිව්වොතින් සාදු කියනවා. නේ. හරිද? ඉතින් ඒ නිසා මම ආරාධනා කරන්නේ අර කියන වචනයක පවා ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. යන්නම් වාලේ දේවල් කියන්න එපා. කරන ක්‍රියාවක පවා ප්‍රයෝජනයක් තියෙන්න ඕනේ. කවුරුවත් කරපු නිසා අපි දේවල් කරන්න ඕනේ නෑනේ. දැන් බලන්න ඔය මේ අලුතෙන් වාහන ගෙනාපු ගමන් කොහෙද අරන් යන්නේ? පන්සලට හරි දේවාලයට හරි අරන් යනවා. ගෙනහිල්ල මොකද කරන්නේ? වාහනේ ඉස්සරහින්ම එල්ලනවා ආයුධයක්. මොනවද එල්ලන්නේ? අලුතෙන් වාහන ගෙනාවම ඔව් දෙහි මිරිස් ඔය එල්ලනවානේ. ඇත්තටම ඇයි එහෙම එල්ලන්නේ? මොකද හේතුව? ඇයි ඔය අලුතෙන් වාහන ගෙනාවම දන්නේ නැති නිසා අහන්නේ. ඇයි අලුතෙන් වාහන ගෙනාවම දෙහි මිරිස් එල්ලන්නේ? ඕනේ. ඇස් වහ කට වහ දුරු වෙන්න. හරි. ඒක හරිනම් හොඳයි. හරිම වටිනවා වාහනවල ඇස් වහ කට වහ දුරු වෙන දෙහි මිරිස් එල්ලනවා. අප්‍රාණික වාහනයක දෙහි මිරිස් එල්ලලා ඇස් වහ කට වහ දුරු කරගන්නවා අපි. මම මේ අත හැම දිනාටම යෝජනා කරනවා හෙට ඉඳන් ජීවිතේට කිසිම ඇස් වහ කට වහක් එන්නේ නැති හරිම ලස්සන ක්‍රමයක් තියෙනවා. හැමදාම පොල් සම්බල් කණ්ඩ. ඇස් වහ වදීද? ඒ කියන්නේ අප්‍රාණික දෙයක් නේ. වාහනයක් කියන්නේ අප්‍රාණිකයි, වාහනයක් කියන්නේ පණ නැති දෙයක්. ඒකෙත් දෙහි මිරිස් එල්ලුවහම ඇස් වහ කට වහ වදින්නේ නැත්තම් පණ තියෙන අපි ජීවත් වෙන අපි පොල් සම්බල් කෑවොත් ඇස් වහ වදීද? හොඳට දෙහි ටිකක් මිරිකලා දාලානේ, මිරිස් ටිකක් හොඳට තලලා දාලා පොල් සම්බල් කෑවොතින් ඇස් වහ කට වහ වදින්නේ
නෑනේ ඇස් වහක් කට වහක් ළඟින්වත් යන්නේ නෑ. මොකද වාහනේ එල්ලලා තියදී වදින්න නැත්තම් අරක තලල මිරිකලා කාපු අපිට කොහොමත් ඇස් වහ කට වහ වදින්න විදියක් නෑ. එහෙම වෙනවද? දෙහි මිරිස් වලින් ඇස් වහ කට වහ දුරු වෙනවද? ඒ කියන්නේ මම නම් දන්න තරමට නෑ හොඳද? මම නම් දන්න තරමට නෑ. දන්නවද ඇයි ඔය වාහන වල එහෙම කරන්නේ කියලා? දැන් ඉස්සර මම මුලින් කිව්වා ඉස්සර අතීතයේ ප්‍රවාහන මාධ්‍ය ප්‍රධාන වශයෙන් දෙකක් තිබුණා. එකක් ජලයෙන් ඔරුපාරු වලින් අනිත් එක කරත්ත වලින් ගොඩබිමින්. දැන් මෙන්න මේ වාහන කියන්නේ ඔරුපාරු වලින් කරත්ත වලින් ඔය ගමන් බිමන් යද්දි දැන් වගේ නෙවෙයිනේ. දැන් වගේ පහසු පාරවල් තිබුණේ නැහැ. දැන් වගේ ජනාකීර්ණ නැහැ. ඉතින් කැලෑ මැදින් දවස් ගණන් යන ගමන් තියෙන්නේ. ඉතින් ඕනේ වෙලාවක ඕනෙම මොහොතක මෙයාට කරදරයක් වෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා ඔය සතුන් සර්පයෝ හැම දෂ්ට කරෝතින් ඒ කරදරයක් වුණොතින් ඒකට ප්‍රථමාධාරයක් විදිහට ඔය කරත්තවල උරුපාරුවල මේ මිනිස්සු අරගෙන ගියා ප්‍රථමාධාරයක් ඉස්සරහ එල්ලගෙන ගියා මිරිස් කරලයි දෙහි ගෙඩියයි ඉඟුරු කෑල්ලයි කහ කෑල්ලකුයි. මෙන්න මේ ටික එල්ලගෙන ගියා. හරිද? ගිහිල්ලා හිතන්නකෝ සර්පය දෂ්ට කරා කියලා. සර්පය දෂ්ට කරපු ගමන් මේ මිනිස්සයාට ඉස්සෙල්ලාම කරන්නේ අර මිරිස් කරල අරගෙන තලලා කණ්ඩ දෙනවා. හරිද? මිරිස් කරලා කණ්ඩ දෙනවා. ඒ මිරිස් කරලා කෑවන් පස්සේ දැනෙන සැර ප්‍රමාණයෙන් තමයි ඒ කාලේ මිනිස්සු තීරණය කරේ මෙයාගේ ශරීරයට මොනතරම් විස ශරීරගත වෙලාද. ඊළඟට ඒක බලලා සැරයාට හොඳට දැනෙනවා නම් විස ශරීරගත වීමක් වෙලා නෑ විස රහිත සර්පයෙක්ගේ තමයි දෂ්ටනයක් වෙලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ඉච්ඡර ප්‍රතිකාරයක් දක්වා ගෙනියන්න ඕනේ. හැබැයි ගොඩාක්ම සැර දැනෙන්නේ නැත්නම් ඉක්මනට වෛද්‍ය ප්‍රතිකාර දක්වා ගෙනියන්න ඕනේ. ඊළඟට කරන දේ තමයි දෙහි ගෙඩිය ගන්නවා දෙකට කපලා තුවාල වෙච්ච තැන හොඳට අතුල්ලනවා. අතුල්ලලා පිරිසිදු කරනවා. ඊළඟට අර කහ කෑල්ල ඉඟුරු කෑල්ලයි තලලා අරගෙන අර තුවාලෙට තියලා ගැට ගහනවා. ඔන්න ඔය නිසා තමයි ඉස්සර වාහනවල ඒ කියන්නේ කරත්ත පාරු වල වගේ ප්‍රථමාධාරයක් විදිහට ගෙනිච්ච මොනවද? දෙහි මිරිස් ඔන්න ඔය අමුද්‍රව්‍ය කට්ටලය. හරිද? ප්‍රථමාධාර කට්ටලය. ඕක දැකලා අපේ අය ඔන්න දැන් ගේනවා අලුතින්ම ගේනවා වෑන් කාර් ගේනවා ගෙනල්ලා ඉස්සරහින් මෙල්ලනවා දෙහි මිරිසුයි. හරිද? අපි එල්ලන්නේ ප්‍රථමාධාරයක් විදිහට නෙවෙයි මොකටද? අපි එල්ලන්නේ ඇස්වා කට වහදුරු වෙනනේ. අපි වාහන ගෙන ආපු ගමන් අල්ලපු ගෙදර මිනිහෙට බලන් ඉන්න බෑ. අපි හිතන් ඉන්නේ එහෙම. අපේ සමාජ මිනිසුන්ට බලන් ඉන්න බෑ. කට තියාගෙන ඉන්න බෑනේ. හරිද? මොනෝ හරි කියයි. ඒ මිනිස්සු බලන බැල්ම නිසා අපිට කරදරයක් වෙයි. බයට ඉස්සරහින් එල්ලනවා දෙහි මිරිසුයි. නේ? අර ඇස්වා කට වහ ටික දෙහි ගෙඩියටයි මිරිස් කරලටයි යයි කියලා හිතාගෙන තමයි අපේ ඔය දේ කරන්නේ. ඉස්සරහින්ම නේ තියෙන්නේ. අරහෙන් එන ඇස්වා කටව අරකට ඇදලා ගන්නවා. නේ හරි වැඩ වෙන්නේ නේ. අපි හරි අදහස් තියෙන්නේ. එහෙම කියලා හිතාගෙන අපි එල්ලගෙන යනවා. හැබැයි ඇත්තටම අයියෝක නිර්මාණය කරේ ඇස්වා කටව දුර වෙන්න නෙවෙයි මොකටද? ප්‍රථම ආධාරයකට. හරිද? ඉතින් ඔන්න ඔය වගේ තියෙනවා. අපි කරන ගොඩාක් දේවල් තියෙනවා. දැන් වර්තමානයේ වුණත් ඔය වගේ ගොඩාක් දේවල් තියෙනවා. මේ මිනිස්සු වුණත් අර හිතන්නේ නැතිකම නිසා ඔහේ දේවල් කරනවා. සමහර විට ගොඩාක් දේවල් වල ඇත්තටම ප්‍රයෝජනයක් නෑ. අර බුද්ධිමත් කමින් ප්‍රයෝජන ගන්න නෑ. දැන් සාමාන්‍යයෙන් බණකට යද්දි මොනවද අරන් යන්නේ? ඔන්න බණ ගයක් තියෙනවා. බණ ගෙදර යනවා. යනකොට ගෙදර මිනිස්සුන්ට මොනවද අරන් යන්නේ? ලංකාවේ ඕන තැනක මොනවද ගෙනියන්නේ? සීනි ගෙනියනවා. අපේ මිනිසුන්ට පින්කම් පේන්න බෑ. පින්කම් පේන්න බෑ. මලගයක් වෙන්න බෑ සීනි අරන් යනවානේ. දානගයක් වෙන්න බෑ, බණගයක් පේන්න බෑ සීනි. නේ? හරියට පින්කම් නැතුව සීනි නෑ, සීනි නැතුව පින්කම් නෑ අපේ රටේ. හරිද? පින්කමක් කිව්වොත් සීනිම තමයි. දැන් පන්සලකට එන හරියක් ගේන්නේ සීනිම තමයි. මං කියනකොට නිකන් හොයලා බලන්න ලංකාවේ සීනි නැති ලොකු හාමුදුරු කෙනෙක් ඉන්නවද? බහුතරයකට සීනිද නැද්ද? සීනි ඇත්ත. ඇයි ගේන හරියක් ගේන්නේ? සීනි අපිට ෂුවර් නෑ. වැඩි කල නෑ. හරිද? ඉක්මනට සීනි යනවා හේතුව තමයි එන හරියක් සීනි ගේන්නේ. ඇයි ඒ? පින්කම් පේන්න බෑ සීනි. මොකද හේතුව? අපේ තියෙනවා එහෙමනේ. අර අපේ අම්මලා තාත්තලා කරා ආච්චිලා සීයලා කරා සමාජ මිනිසු කරනවා. ඉතින් අපිත් ඒ නිසා කරනවානේ. ලෙඩෙක් පේන්න බෑ ක්‍රීම් කැකර් මතක් වෙනවානේ. හරිද? ලෙඩෙක් පේන්න බෑ ලෙඩ වෙන්න බෑ ක්‍රීම් කැකර් මතක් වෙනවා. යන හරියක් ගෙනියන්නේ ක්‍රීම් කැකර්. දැන් ඒක ඇයි කියලා ඇහුවොතින් අපිට කියන්න පුළුවන් මෙහෙම. කඩෙන් ක්‍රීම් කැකර් පහසුවෙන් ගන්න පුළුවන්. මට ක්‍රීම් කැකර් පහසුවෙන් ගෙනියන්න පුළුවන්. ලෙඩාටත් පහසුවෙන් ගන්න පුළුවන්. ඒක ලෙඩාට කන්නත් පුළුවන්. හරි එහෙනම් කමක් නැහැ. එහෙනම් ඇයි බණකට යනකොට සීනිම ගෙනියන්නේ? මොකද්ද ප්‍රයෝජනේ? සාමාන්‍යයෙන් මේ අපි එදිනෙදා කරන මේ හැමදාම වගේ පින්කම් තිබුණොත් අනිවාර්යෙන් කරන දෙයක් නේ. අපි හැමෝම බහුතරයක් කරන දෙයක් නිසා එක්කෙනෙක් හරි උත්තරයක් දන්නවා ඇති. ඇයි සීනි ගෙනියන්නේ?
තේ බොන්න. ඔන්න උත්තරේ. හරිද? තේ බොන්න. හිතන්න මෙහෙම ඔන්න බණ ගයක් තියෙනවා. මේ ගෙදරට ගෙවල් 50කින් බණ අහන්න එනවා. එක ගෙදරකින් සීනි කිලෝ එක ගාන ගේනවා. කීයක් එකතු වෙනවද? 50ක්. අද මේ සත්කාර වැඩසටහනේ තරුණ අයට මොන හරි දෙන්න කියලා අරගෙන ආව නම් සමහර විට අනිවාර්යෙන් මේ අයට ලොරි දෙකක් පටවලා සීනි ගෙනියන්න අද පුළුවන්. හරිද? හිතන්න ඔන්න එක බණ ගයක් තියෙනවා. ගෙවල් 50කින් බණ අහන්න එනවා. සීනි කිලෝ 50ක් එකතු වෙනවා. ගෙදර මිනිස්සු හිතනවා මේ සීනි ගෙනාවේ මගේ නෑදෑයෝ, මගේ අසල්වාසීන්. ඒ නිසා මේවා අපතේ දාන්න හොඳ නෑ. මේවා විකුණන්න හොඳ නෑ. මේවා මොකක්වත් හානියක් කරන්න හොඳ නෑ. එයාලා ගැන හිතලා අපි මේවා පාවිච්චි කරන්න ඕනේ. හරිද? වෙනද වගේ නෙවෙයි අද කිලෝ 50ක්ම තියෙනවා. ඉතින් අද වෙනදටත් වැඩිය පාවිච්චි කරන්න පුළුවන්. ඉතින් වෙනද තේබුවේ සීනි හැන්දක් දාලා හෙට ඉඳන් පටන් ගන්නවා සීනි හැන්දි 5ක් දාලා තේ බොන්න. මොකෝ වෙන්නේ? වැඩි කල නොගිහින් කිව්වට තරහ වෙන්න එපා. තව සීනි මල්ලක් අරන් යන්න වෙයිද කියන්න බෑනේ. ඔය ගෙනියන තරමට සීනි ටික පාවිච්චි කරනවා නම් වැඩි අවශ්‍යයක් නෑ. එහෙනම් ඇත්තටම මොකද කරන්නේ? අන්න දැක්කද? අපි හැමෝම දන්නවා ඕවට තමයි කියන්නේ ප්‍රසිද්ධ රහස් නේ. අපි හැමෝම දන්නවා ওই සීන් ටිකට මොකද කරන්න කියලා. හැබැයි අපි හැමෝම ඕ ප්‍රසිද්ධිය කියන්නේ නැහැ. නේ හරි වැඩ වෙන්නේ. ඇත්තටම ওই සීන් ටිකට මොකෝ කරන්නේ? පහුවෙනිදට හරි වැඩේ වෙන්නේ. බණට එනකොට අර කඩේට සල්ලි දීලා සීනි අරන් එනවා. බණ ගෙදර මිනිස්සු පින්කම් ඉවරෙච්ච ගමන් සීනි ටික අරන් ගිහිල්ලා කඩේට දීලා සල්ලි අරන් එනානේ. හරිද? ප්‍රයෝජනක් තියෙනවා විකුණනවාද? ඒ ගෙනියන්නේත් හරි අමුතු විදිහක. ඒ තමයි මම නම් හිතන්නේ ගොඩාක් වෙලාවට ඔය ගෙනියන්නේත් මේ වාහනේට පටවගෙන කාටවත් පේන්නේ නැති වෙන වහගෙන ගෙනියන්නේ. නේ. හැමෝම දන්නවා. ඒකයි කියන්නේ ප්‍රසිද්ධ රහස් නේ. හැමෝම දන්නවා. හැබැයි පේන්නේ නැති වෙන හොරෙන් ගෙනහිලා කඩේ මිනිස්සෙට කොමිස් එකක් ඉතුරු වෙන විදිහට සීන් ටික දීලා සල්ලි අරන් එනවා. නේ. අර අවුරුද්දට කේක් කනවා වගේ වැඩක් තමයි වෙන්නේ ඔය සීනියද. කඩෙන් අපිට එනවා අපෙන් කඩේට යනවා. පින්කම් වලට එනවා පින්කම් වලින් කඩේට යනවා. ඉතින් මේ ප්‍රයෝජනයක් තියෙන විකුණනවද? විකුණන්නේ නෑ නේ. හිතන්නකො මෙහෙම ඔය බණ ගෙදරට එන ගෙවල් 50 එක මිනිස්සෙක් හිතන හැමෝම සීනි ගෙනියන එකේ මම ගෙනියන අල කිලෝ එකක්. දැන් මෙන්න මේ ගෙදරට සීනි කිලෝ 49යි අල කිලෝ 1යි එකතු වෙලා තියෙනවා. පින්කමට පස්සේ දවසේ ගෙදර මිනිස්සු ටික සීනි ටික වෙන් කරනවා විකුණන්න. වෙන් කරද්දී මෙන්න වෙනස් මල්ලක් තියෙනවා. බලනකොට ඒකේ තියෙන මොනවද? අල. ඔය අල කිලෝ එක විකුණන කොටට දානවද? නෑ. එහෙනම් මොකද කරන්නේ? ගෙදර ප්‍රයෝජනෙට අර ගන්නවා. දැන් වඩාත් ප්‍රයෝජනවත් අර සීනි කිලෝ 49ක් ගෙනියපෙකද අල කිලෝ 1ක් ගෙනියපෙකද? අල කිලෝ 1ක් ගෙනියපෙක. මොකද සීනි ටික විකුණන්නට අර ටික විකුණන්නේ නෑ නේ. ඒ ටික ගෙදර ප්‍රයෝජනෙට ගන්නවා. ඒ නිසා මම ඔයත් උන්ට ආරාධනා කරනවා ඔබ දෙයක් කරද්දිනේ මේ එක දෙයක් විතරයි. අපි සාමාන්‍යයෙන් කරන ගොඩාක් දේවල් තියෙන එදිනෙදා ජීවිතේ ඇත්තරම කරන දේවල් වල ප්‍රයෝජනයක් නෑනේ. යමක් කරද්දි මතක තියාගන්න දුරදිග බලන්න මොකද්ද ප්‍රයෝජනේ මොකද්ද ප්‍රතිඵලය කියලා හිතන්නනේ. කවුරුවත් කියන නිසා දේවල් කරනවද? කවදාවත් එපා. කවුරුවත් කියන නිසා දේවල් කරන්න එපා. අඩුම අද බනට මම මේ කාරණා කිව්වා කියලා හෙට ඉඳන් අලගෙන යන්න එපා නේ. අපි එහෙමනේ තියෙන්නේ. අද ඇව්වා හරි සීනි හොඳ නැහැ හෙට ඉඳන් අල පටන් ගනි. හරිද? එහෙම වැඩ අපේ වෙන්නේ. ඒ කඩේට ගියපු ගමන් සීනි දැක්ක ගමන් හාමුදුරු එපා කිව්ව මතක් වෙනවා. ඊළඟට මතක් වෙනවා අල හොඳයි කිව්ව මතක් වෙනවා නේ. අල පටන් ගනි. ඊළඟ පාර බනට ඇවිල්ලා කියන්න වෙන්නේ දැන් අල එපා සීනිවත් ගෙනියන්න. ඒ නිසා අර කවුරුවත් කියන නිසාම දේවල් කරන්නත් එපා. බුදුහාමුදුරුවෝ කාලාම සූත්‍රයේදී හරි ලස්සනට දේශනා කරා කාලාම වැසියන්ට මා සමනෝනෝ ගරු ඔබේ ශ්‍රමණයන් වහන්සේ කියනවා කියලාවත් දේවල් කරන්න එපා. මා පරම්පරාය මගේ පරම්පරාවෙන් එනවා කියලා දේවල් කරන්නත් එපා. මා පිටක සම්පදානෙන පොත්පත්වල තිබ්බ කියලා දේවල් කරන්න යන්නත් එපා. මේ වගේ කරුණු 10ක් පැහැදිලි කරනවා. විවිධ හේතු නිසා ඔබ දේවල් පිළිගන්න එපා. පිළිගන්න ඕනේ කොහොමද? තමන්ම හිතන්න මේ දේ හරිද වැරදිද? දැන් අපි හිතමු සීනි ගෙනියන එක. හරිද? ඒක ප්‍රතිඵලය දිහා බලන්න ගෙනියනවා අපි සීනි මිනිස්සු විකුණනවා. මේක මේ තමන්ට සහ අනුන්ට යහපතක් වෙනවද? මේක යහපතක් වෙනවද කාටවත්? යහපතක් වෙන්නේ නෑ. නේ මේක ඇත්තටම ප්‍රයෝජනයක් තියෙන දෙයක්ුත් නෙවෙයි. එතකොට මේක තමන්ගේ කුසලතාවයක් දියුණු වෙන්නේ නෑ. තමන් හිතලා දේවල් කරන්නේ නැතුව පුරුද්දට දේවල් කිරීම තුළ අකුසලයක් මිසක කුසලතාවයක් දියුණු වෙන්නේ නෑ. හරිද? ඉතින් මේ වගේ දේවල් ඔබ කල්පනා කරා නම් ඉදිරියට කරනවද අතාරිනවද? අතාරිනවා. කාලාම සූත්‍රයේ බුදුහාර දේශනා කරා ඔබම හිතන්න තමන් කරන යම් කිසි දෙයක් තියෙනම් ඒ දේ ප්‍රයෝජනයක් තියේද? මේක හොඳයිද නරකයිද? කුසල්ද අකුසල්ද? තමන්ට අනුන්ට යහපතක්ද අයහපතක්ද වෙන්නේ? මෙන්න මෙහෙම හිතලා බුද්ධිමත් දේවල් සිද්ධ කරන්න, ප්‍රයෝජන රහිත දේවල්
අතහරින්න ඔබම හිතන්න. දැන් සමහරට කාට හරි හිතෙනවා නම් හාමුදුරුවෝ බණට මොනවද කියන්නේ? අපේ ආච්චිලා සීයලත් සීනි ගෙනිච්චා, අම්මලා තාත්තලාත් සීනි ගෙනිච්චා. හාමුදුරුවෝ මොනව කිව්වත් අපි සීනිම තමයි ගෙනියන්නේ. එහෙම ඉන්නවා සමහරව. හොඳ කොච්චර කිව්වත් හාමුදුරුවෝ මොනවද කියන්නේ? අපි නම් අම්මා තාත්තගේ වතරින්නේ අපි සීනිම තමයි ගෙනියන්නේ. එහෙම කාට හරි හිතෙනවා නම් කමක් නැහැ. සීනි අරන් යන්න නේ. මොකද බුදුහාර දේශනා කරේ මග පෙන්වනවා යනවාද නැද්ද කියලා ඔබ තීරණය කරන්න. ඉතින් මේ එක කාරණාවක් විතරයි මම ඔයතුන්ට ආරාධනා කරනවා පුරුද්දට කවුරුවත් කරන නිසා සම්ප්‍රදායට දේවල් කරන්න එපා. අලුතෙන් හිතන්න. අපිට තියෙන හරි වටින දෙයක් මොකද්ද? බුද්ධියනේ. බුද්ධිමත්ව කටයුතු කරන්න. තමන් කරන දේ ප්‍රයෝජන රහිතයි නම් අතහරින්න. ප්‍රයෝජන තියෙන දේවල් කරන්න. මම තව එක කතාවක් කියලා දේශනාව අවසන් කරන්නම්. මේ ඔන්න දේවාලයක් තියෙනවා. මේ දේවාලෙට කපු මහත්තයෙක් ඉන්නවා. මේ කපු මහත්තයා දැන් හැමදාම දේවාලේ වැඩට යනවා. යනකොට මෙයාට පුතෙක් හිටියා. හැබැයි පුතා දේවාලේ පැත්ත පළාතේ නැහැ. හරිද? ඉතින් මේ ඒ නිසා මෙයා දේවාලෙට යන්නේ බලු පැටියෙක් අරගත්තා. තනියට හුරුතලයට ඇති කරගෙන තනියට එක්කන් යන්න. ඉතින් බලු පැටියත් එක්ක තමයි හැමදාම දේවාලෙට යන්නේ. ගිහිල්ලා ඔන්න දැන් ටික දවසක් යද්දී මේ බලු පැටිය ටිකක් ලොකු වෙනවා. ලොකු වුණාම එනේන මිනිස්සයට පනින්න ගත්තා. දැන් මේක හරි කරදරයක්. ඉතින් ඒ නිසා මොකද කරේ? දේවාලෙට ආපු ගමන් කපු මහත්තයා දේවාල ඉස්සරහා කණුවේ බල්ලව ගැට ගැහුවා. ගැට ගහලා තමයි දේවාලේ වැඩ ටික පටන් ගත්තේ. ටික දවසක් යද්දී කපු මහත්තයා මිය ගියා. කපු මහත්තයා මිය ගියාම කොහොම හරි දේවාලේ වැඩ ටික අර පුතාට බාර ගන්න වුණා. එච්චර වැඩ හරියට දන්නෙත් නෑ. එහින් මෙහින් මන්තරයක් දෙයක් දන්නවා. ඉතින් මෙයා වැඩ පටන් ගත්තා. මෙයා හොයලා බැලුවා තාත්තා කොහොමද වැඩ කරේ. තාත්තා ඉස්සෙල්ලා මොකද කරේ? බල්ලත් එක දේවාලෙට යනවා. ඉස්සෙල්ලාම බල්ලා කණුවේ ගැට ගහනවා. ඊට පස්සේ දේවාලය ඇතුළට යනවා. පූජාව තියනවා. මෙයත් ඒ විදිහටම වැඩ ටික කරා. හැමදාම අර බල්ලව දේවාලෙට එක්කන් යනවා. කණුවේ ගැට ගහනවා. ගැට ගහලා දේවාලය ඇතුළට යනවා. පූජාව තියනවා. මේ වැඩ ටික පටන් ගන්න දේවාලේ වැඩ ටික කරනවා. හවසයි බල්ලත් එක්කම ගෙදර එනවා. ටික දවසක් යද්දි බල්ලත් මැරුණා. හරිද? බල්ලත් මිය ගියා. දැන් මෙයා කල්පනා කරා තාත්තගේ ක්‍රමයට අනුව නම් ඉස්සෙල්ලම බල්ලෙක් ගෙනහිල්ලා දේවාල ඉස්සරහා කණුවේ ගැට ගහන්න ඕන. දැන් බල්ල මැරුණානේ. දැන් මේ බල්ලෙක් ගෙහෙන්න ඕනේ. ඉතින් මෙයා කල්පනා කරා මැරෙන ගානට හැමදාම බල්ලෝ ගේන්න බෑ. මේ මැරෙන ගානට බල්ලෝ ගේන්නත් බෑ. ගේන බල්ලට කන්න බොන්න දෙන්නත් බෑ. ඉතින් කරදරයක්. ඉතින් ඒ නිසා මොකද කරේ? අර බල්ල ගැට ගහපු කණුව ළඟ හැදුව බල්ලෙක්ගේ පිළිමයක්. හරිද? හැදුවොන දැන් බල්ලෙක්ගේ පිළිමයක් දේවාල ඉස්සරහම තියෙනවා කණුව ළඟ බල්ලෙක්ගේ පිළිමයක්. අපේ දැන් ගොඩක් මිනිස්සු දැන් ওই දේවාලෙට එනවා. අපේ මිනිස්සුන්ට පිළිම පේන්න බෑනේ. හරිද? ටික දවසක් යද්දී දෙවියන්ට දෙන්න ගෙනාවු පූජා වට්ටියෙන් පොඩි පූජාවක් බල්ලගේ පිළිමයටත් තියෙනවා. හරිද? පිළිමයක් නේ මොකද දේවාලෙන් තියෙන්නේ සුනක දෙවියෝ තමයි අතන ඉන්නේ. හරිද? තව ටික දවසක් යද්දී දේවාලෙට එන මිනිස්සු පුරුදු වුණා පූජා වට්ටි දෙක ගේන්න. හරිද? ගේන පළවෙනි පූජා වට්ටිය ඉස්සරහින් තියලා බල්ලගේ පිළිමයට වැඳලා තමයි ඇතුළට ගිහින් දෙවියන්ගේ පිළිමයට පූජා වට්ටිය තියන්නේ. ටික දවසක් ගියන් කපු මහත්තයට හිතුණා මේක ටිකක් වෙනස් මිනිස්සුන්ගේ අවධානය හොඳට තියෙනවා බල්ලගේ පිළිමේ ගත්ත දේවාලය ඇතුළට දෙවියන්ගේ පිළිමේ දේවාලයෙන් අයින් කරා. දැන් ඔන්න දේවාලේ මේ නම වැටුණා සුනක දේවාලය. හරිද? අර බල්ල කියන්න බෑනේ දෙවි කෙනෙක් ඔය විදිහට ගරුත්වෙන්නේ සරකන්නේ සුනක දෙවියෝ තමයි ඉන්නේ සුනක දේවාලේ. ඔන්න මිනිස්සු දුර බැහැර ඉඳගෙන එනවා පූජා වට්ටි ඔළුවේ තියාගෙන ගෙනල්ලා ඇතුළට ගෙනල්ලා බල්ලගේ පිළිමෙට තියලා නෑ සුනක දේව ප්‍රතිමාවට තියලා පූජා වටේ තියලා දෙවියන්ට පූජාවක් තියනවා බලු පිළිමයකට. හරිද? දැන් ඔන්න ඔහොම කොහම හරි මේක ප්‍රසිද්ධ වුණා සුනක දේවාලය කියලා පරම්පරා ගානක් ඉස්සරහට ඔන්න කොහම හරි ගිහිල්ලා අර බල්ලගේ පිළිමෙ ටික ටික අප්ඩේට් වුණා. නේ කට ඇරුණා, දිව එළියට ආව, දත් ටිකක් උල්ලුණා, නේ බෙල්ලෙට මාලයක් දැම්මා. ඕව දැක්කම පස්සේ අපේ මිනිසුන්ගේ තව භක්තිය වැඩි වුණා. මිනිසුන්ගේ ආකර්ෂණය දෙන්න වැඩි වුණා. ඉතින් හොඳ ප්‍රසිද්ධ දේවාලයක් බවට පත් වුණා සුනක දේවාලය. මේ මොකද්ද හේතුව? අර තාත්තා හුරතලෙට ඇති කළා ගිහින් කණුවේ ගැට ගහපු බල්ලෙක් කොහොම හරි පුතා තාත්තා කරපු දේම කරන්න ගියා. අන්තිමේදී කොහේවත් හිටපු බල්ලෙක් දෙවියෝ වුණා. ඇත්තරම දෙයියෝ බල්ලෙක් ගාන්ට වැටුණානේ. හරිද? මොකද්ද හේතුව? දුරදිග නොබලා කටයුතු කිරීමනේ. ඒ නිසා අපිට තියනවා හිතන්න පුළුවන් හැකියාව. මම මේ අතට ආරාධනා කරනවා කවදාවත් අඩුම තමන්ගේ පරම්පරාවෙන් එන නිසා හෝනේ දැන් අපේ සමහර තියෙනවා අපේ ආච්චිලා සියලා එහෙම හරිම අමාරුයි ඔය පාරම්පරික සිතුවිලි අයින් කරන්නනේ. අද පාරම්පරික මතවාද ඔය පාරම්පරික වෙන දේවල් අයින් කරන්න හරි අමාරුයි. ඒතු ඒ වායේ මැලිලා ගැලිලා ඉන්නවා. මම ආරාධනා කරන එහෙම නෙවෙයි. පරම්පරාවෙන් නෙවෙයි, සමාජයෙන් නෙවෙයි. මේ කිසිම දෙයකින් ආව කියලා පිළිගන්න නෙවෙයි, කරන්න නෙවෙයි. ඔබ බුද්ධිමත්, ඔබ මිනිස්සු හිතන්න බුද්ධිමත්ව කටයුතු කරන්න. පැහැදිලි කාරණාව?
ඔව් මිනිස්සු වෙලා ඉපදුනේ ඒකයි හිතලා වැඩ කරන්න කියන වචනය පවා හිතලා කියන්න ඔබේ වචනේ අර්ථාන්විත විය යුතුයි ඔබේ ක්‍රියාවත් අර්ථාන්විත විය යුතුයි හැම මිනිස්සෙටම ඇහුම්කන් දෙන්න නිහතමානී වෙන්න ඔබේ දරුවෙක් වුණත් ඔබේ අඩුපාඩු පෙන්වලා දෙනවා නම් පොඩ්ඩක් හිතන්න ඇත්තට මේකේ වැරද්දක් තියද කියලා මොකද මතක තියාගන්න මේ ලෝකේ අපේ රටේ මිනිස්සු නම් අද මීට වැඩිය දියුණු තැනක ඉන්නවා අනුන් ගැන හොයන්න වෙන් කරපු කාලය අපි වෙන් කරා නම් තමන් ගැන හොයන්න අපේ මිනිස්සු මීට වැඩි තැනක ඉන්නවද නැද්ද අනිවාර්යෙන් ඉන්නවා අපිට වැරදිච්ච ලොකුම තැන තමයි අපේ අය ගොඩාක් කාලය වෙන් කරනවා මොකක් වෙනුවෙන්ද අනිත් මිනිස්සු ගැන හොයන්නනේ මම ඔබට යෝජනා කරනවා අනුන් වෙනුවෙන් වෙන් කරන කාලය අයින් කරන්න ඒ කාලය යොදවන්න මොකටද තමන් ගැන හොයන්න අනුන්ගේ වැරදි හොයනවට වැඩිය ඔබට දියුණු වෙන්න පුළුවන් මොකක් කියවොත්ද තමන්ගේ වැරදි හොයන්න නේ තමන්ගේ වැරදි හොයන්න ඒ වැරදි හොයලා ඍණාත්මක වෙන්න නෙවෙයි ඒ වැරදි හදා ගන්නනේ ඒ වැරදි තේරුම් අරගෙන වැරදි වලින් මිදෙන්න ඉතින් ඒ නිසා ලස්සන මිනිස්සු ටිකක් වෙන්න ලස්සන මිනිස්සෙක් වෙන්න දුර්ලභ මනුසත් භවයෙන් උපරිම ප්‍රයෝජන අරගත්ත ලස්සන මිනිස්සෙක් ඉදිරියේ ජීවත් වෙන්න හැම දිනාටම හැකියාව ශක්තිය ධෛර්යය ලැබේවා කියලා ප්‍රාර්ථනා කරනවා දේවල් දෙකක් හදා ගන්න එකක් තමයි දැන් දැක්කනේ සාදු කිව්වේ මොකටද දැන් ඇයි සාදු කිව්වේ දැන් සාදු කියපක හරිනේ මම කිව්වා ලස්සන මිනිස්සෙක් වෙන්න ලැබේවා ඔයත් සාදු කිව්වා මොකක්ද අර්ථය හොඳයි නේ එහෙම තමයි වෙන්න ඕනේ ඒක ඇත්ත එතෙන්ට සාදු කියන එක හරි හැබැයි දේවදත්ත බුදුහාමුදුරනේ ගල් පෙරළුවා කිව්වම සාදු කෙනෙක් ගැලපෙන්නේ නෑ අන්න එතන සාදු කියප එක හරි හොඳද අපිට ලස්සන මිනිස්සෙක් වෙන්න ලැබේවා එතෙන්දී ඔබ සාදු කියන්න ඕනේ නේ ඒ වගේ අර අර්ථාන්විතව ඔබේ වචනය පවා ඔබේ ක්‍රියාව පවා අර්ථාන්විතව ප්‍රයෝජනයට ගන්න ඉතින් ලස්සන මිනිස්සෙක් වෙන්න මිනිස්සුත් එක්ක දේවල් දෙකක් අපි සම්පූර්ණ කරගන්න ඕන අංක 1 අපේ ගුණ යහපත්කම් තියෙන්න ඕනේ නේ මේ ලෝකේ තියෙන වටිනම වත්කම මොකද්ද හිතවත්කමනේ වටිනම වත්කම ලෝකේ තියෙන වටිනම වත්කම තමයි හිතවත්කම මිනිස්සු හම්බ කරන්න ලස්සනට මිනිස්සුත් එක්ක ඉන්න නිරන්තරයෙන් hina වෙලා සංග්‍රහ කරන්න hina වුණාට ඇඟෙන් කෑල්ලක් යනවද නෑ අතින් වියදම් වෙනවද නෑ ඇඟෙන් කෑල්ලක් යන්නෙත් නෑ අතින් වියදම් වෙන්නෙත් නැතුව අපිට හරි ලස්සනට ඕනම මිනිස්සෙක්ට දෙන්න පුළුවන් හරිම ලස්සන සංග්‍රහයක් අපි හැමෝම ළඟ තියෙනවා මොකද්ද සිනහවනේ සිනහවේ ප්‍රතිලාභ ගොඩයි hina වෙලා දැන් නිරන්තරයෙන් hinaවෙන් සංග්‍රහ කරන මිනිස්සෙක්ගේ මූණේ ඒ ස්වභාවික ලස්සන මූණෙම තියද නැද්ද තියෙනවා ඒ ලස්සන උරුබොක්කෙන් ක්‍රීම් ගෙනල්ලා ගාලා ගන්න පුළුවන්ද උරුබොක්කෙන් නෙමෙයි කොළඹින් ක්‍රීම් ගෙනාවත් අර ස්වභාවික ලස්සන හම්බ වෙන්නේ නෑ ඒක හරි අමුතු ලස්සනක් තියෙනවානේ හැමදෙස්සම hina වෙලා කතා කරලා සුහඳව ඉන්න මිනිස්සුන්ගේ ඒ පැහැපත් ප්‍රියමනාප භාවයක් තියෙනවා සමහර මිනිස්සුන්ගේ තියෙනවා ජීවිතේට මූණේ hinaවක් ගෑවිලා නෑ එහෙම මිනිස්සුත් ඉන්නවද නැද්ද ඕන තරම් ඉන්න මොන දේ කිව්වත් අපි hina වුණත් hina වෙන්නේ නෑ. ඉතින් ඒ නිසා එහෙම මිනිස්සෙක් නෙවෙයි නේ ලස්සනට hina වෙලා හැමෝම එක සංග්‍රහ කරලා ඉන්න මිනිස්සෙක් වෙන්න. හැබැයි අද බණ අහලා ගෙදර ගිහිල්ලා අද ආමුද්‍රෝ hina වෙන්න කිව්වා. නේ එහෙම කියලා මේ අන්ලිමිටඩ් යන්නත් එපා. රිලව් කරන්නේ hina වෙනවද? රිලව් මොකෝ කරන්නේ? විරිත්තනානේ. මිනිස්සු මොකෝ කරන්නේ? hina වෙනවා ඒ නිසා දෙපැත්ත පටල ගන්න එපා මේ ගැළපෙන අවස්ථාවල මිනිස්සුත් එක්ක hinaවෙන් සංග්‍රහ කරලා ලස්සනට කතා බහ කරලානේ දන්නව හෝ නොදන්නවනේ හරි ලස්සනට මිනිස්සුත් එක්ක කතා කරන්න උත්සාහවන්ත වෙන්න අමාරුයි අඳුරන්නේ නැති මිනිස්සුත් එක්ක කතා කරන එක අමාරුයි නමුත් මිනිස්සුත් එක්ක කතා කරන්නනේ hina වෙලා ඉන්න ලස්සනට ගනුදෙනු කරන්න කවදාවත් ඔබේම මිනිස්සුන්ට වෛර කරන්න ඊර්ෂ්‍යා කරන්න ක්‍රෝධ කරන්න එපානේ මොකද මේ ලෝකේ සදාකාලික දේවල් තියෙද නෑ සදාකාලික එක දෙයක් හරි තියෙනම් මට කියන්න මං එනවා ඔය කාටවත් කලින් වෛර කරන්න ඉරිසියා කරන්න හරිද ඒ කියන්නේ දැන් මේ පැත්තේ ඉන්නවා නම් කවුරුහරි සදාකාලික මිනිස්සෙක් මට කියන්න හාමුදුරනේ මෙයා නම් හැමදාම තියාගන්න පුළුවන් හරිද මගේ නම්බර් හොයන කතා කරලා කියන හාමුදුරනේ මෙයා නම් හැමදාම තියාගන්න පුළුවන් හාමුදුරන්ට කවදාවත් මෙයා නැති වෙන්නෙත් නෑ මෙයාට කවදාවත් හාමුදුරු නැති වෙන්නෙත් නෑ සදාකාලිකයි සිවුර පැත්තකින් තියලා එනවා හරිද ප්‍රශ්නයක් තියෙද නෑ නේ සදාකාලික දෙයක් වෙනුවෙන් වෛර කිරීම සදාකාලික දෙයක් වෙනුවෙන් ඊර්ෂ්‍යා කිරීම සදාකාලික දෙයක් වෙනුවෙන් ක්‍රෝධ කිරීමේ කිසිම ප්‍රශ්නයක් නෑ හැබැයි తాවකාලික දේවල් වෙනුවෙන් ඊර්ෂ්‍යා කරන්න එපානේ අපි ගෙයක් හදාගත්තොත් ඉතින් ඔය ගේ සදාකාලිකව තියනවද කවදා හරි දවසක එක්ක මට ගේ නැති වෙනවා එක්ක ගෙට මාව නැති වෙනවා කොහේ හරි ගෙයක් තියෙනම් හැමදාම මට ගේ තියෙන ගෙට මාව තියෙන අන්න ඒ ගේ වෙනුවෙන් ඊර්ෂ්‍යා කරන්න පැහැදිලිද తాවකාලික දේවල් වෙනුවෙන් ඊර්ෂ්‍යා කරන්න එපා ක්‍රෝධ කරන්න එපා නේ මිනිස්සුත් එක්ක ලස්සන ජීවත් වෙන්න පොඩි කාලයක් ජීවත් වෙන්න ඉතින් මේ ටික කාලේ ලස්සනට සුහඳව මිනිස්සුත් එක්ක ගනුදෙනු කරලා හරි ලස්සන මිනිස්සෙක් විදිහට ජීවත් වෙන්න කියලා මම මේ හැම දිනාටම ආරාධනා කරනවා තේරුම් ගන්න මේ ලෝකේ සතුට හෝ දුක හෝ තියෙන්නේ කොහෙද
Taman තුලමයිනේ. මගේ ළඟමයි මගේ සතුට තියෙන්නේ. මගේ ළඟමයි මගේ දුකක් තියෙන්නේ. බාහිර දේවල් හේතු කරගෙන වෙලාවකට මම දුක් වෙනවා. වෙලාවකට මම සතුට වෙනවා. ඒ නිසා ඔබ සතුටින් ඉන්නවද දුකින් ඉන්නවද කියලා ඔබම තීරණය කරන්න. ඉතින් ලස්සන මිනිසෙක් වෙන්න, ලස්සනට ජීවත් වෙන්න, අද මේ ඉගෙනගත දහම් කරුණු ජීවිතයට ආශිර්වාදයක් කරගන්න. ඉතින් අද මේ උතුම් පින්කම සිද්ධ කරන්නේ හීගොඩ උරුබොක්ක හීගොඩ සත්කාර අපි සත්කාර සංසදේ ඒ තරුණියෝ එකතු වෙලා හරිම වටිනවා බලන්න මේ අද සමාජයේටම හරි වටින ආදර්ශයක් අපේ මිනිස්සු කතා කරනවා දැන් නම් තරුණියෝ ගන්න දෙයක් නැහැ තරුණියෝ ගන්න දෙයක් නැහැ ධර්මයත් එක්ක කිසි සම්බන්ධයක් නැහැ හැබැයි මේ එහෙම සුළුතරයක් ඉන්නවා හැබැයි තව පිරිසක් ඉන්නවා ඇත්තටම ධර්මයත් එක්ක කටයුතු කරන ධර්මයත් එක්ක ගනුදෙනු කරන මේ ළඟදී මම වැඩසටහනක් ආරම්භ කරා අපි මේ ඒ තමයි ඔය TikTok කිව්වහම ටිකක් අප්‍රසාදයක් තියෙනවා මේ TikTok එකේ අපි වීඩියෝ එකක් දැම්මා තරුණ තරුණියන්ට මේ ධර්මය ගැන ප්‍රශ්න තියෙනම් අපිට ඒක කමෙන්ට් එකක් කරන්න ඒ ප්‍රශ්න වලට අපි උත්තරයක් දෙන්නම් කියලා හරි වාසනාවක් දැන් දවස් දෙකක් වගේ වීඩියෝ එකට මේ තරුණ තරුණියන්ගේ කමෙන්ට් 1000කට වැඩිය තියෙනවා මේ වීඩියෝ එකට දැන් මම මේ කල්පනා කරන්නේ කොහොමද ওই 1000ට උත්තර දෙන්නේ කියලා. හරිද? ඉතින් මේ හරි සතුටක් ඇති වුණා කොහොම හරි අපි හිතුවට තරුණ තරුණියෝ ධර්මයත් එක්ක නැහැ කියලා හේතුව තමයි ඇත්තටම පොයේ දවසට ආච්චිලා සීයලා සිල් ගන්න ASCII ඇත්තටම තරුණියොන්ට එන්න බෑ නේ තරුණියන්ට එක්කෙනෙක්ට දෙන්න ඇවිල්ලා සිල් ගන්න බෑ. නමුත් මේ අපි හිතනවට වැඩිය අපේ තරුණ තරුණියෝ බණ අහන පිරිසක් ඉන්නවා, පින්කම් කරන පිරිසක් ඉන්නවා. ඉතින් අද හොඳම ආදර්ශය තමයි මේ සත්කාර මේ සංසදේ මේ තරුණ සංවිධානයේ මේ තරුණ තරුණියෝ ඒ පිරිස. ඉතින් එයාලා හරි ලස්සනට පින්කම සංවිධානය කළ සිද්ධ කරනවා. එයාලගේ සංවිධානයේ දායකත්වය නිසා තමයි අද ඔබට මේ ධම් කරුණු ටික ඉගෙන ගන්න ලැබුණේ. මටත් මේ ධර්ම දානමය පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න ලැබුණේ. ඉතින් හරිම සතුටුයි අද මේ පින්කමත් එක්ක සම්බන්ධ වෙන්න ලැබිච්ච එක ගැන. ඉතින් මේ දහම් කරුණු ඉගෙන ගැනීම තුලින් මම හැමදෙනාටම ආරාධනා කරනවා ලස්සන මිනිසෙක් වෙන්න හොඳට ජීවත් වෙන්න. එය තමයි මේ ධර්ම දේශනාවෙන් ගන්න පුළුවන් උපරිම ආශිර්වාදය. ඉතින් මීට වසර 5කට පෙර ඕනනම් අවුරුදු 5කට කලින් මේ ගමේ ඇවිල්ලා ආධාර එකතු කරගෙන ගිහිල්ලා දැන් ওই ආධාර එකතු කරන අය ගැන හරි ලොකු අප්‍රසාදයක් තියෙනවා. ඉතින් ඒ කාලේ හරි වටිනවා මේ වගේ දෙයක් කරපු එක. මොකද මේ අයට ඕනනම් තිබුණා ආධාර ටික එකතු කරගෙන ගිහිල්ලා ඒ සැත්කම් වෙනුවෙන් වියදම් කරනවා එක්ක වියදම් කරන්න නැත්නම් එයාලට ඒක පාවිච්චි කරන්න නෑ එහෙම කරලා කොහමද එතනින් අතාරින්න තිබුණා. හැබැයි ඔය ඇත්තෝ මේ අය වෙනුවෙන් දක්වපු දායකත්වයට ඔන්න මේ අය එකතු වෙලා ඔබ වෙනුවෙන් කෘතගුණ සැලකීමක් විදියට හරි වටින කටයුත්තක් සංවිධානය කරලා සිද්ධ කරා මේ ධර්ම දානමය පින්කම. ඉතින් අපි ආශිර්වාද කරනවා උරුබොක්ක හීගොඩ සත්කාර තරුණ සංවිධානයේ ඒ පිරිස්වල හැමදෙනාටම මෙවැනි පින්කම් ඉදිරියට සිද්ධ කරගෙන යන්න උතුම් ආශිර්වාදයේ ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා තුනුරුවෙන් තුම් ආශිර්වාදෙම වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. ප්‍රාර්ථනා කරමු මේ සංවිධානයේ සමාජිකත්වයන් දරලා ඉඳලා යම් කිසි කෙනෙක් මිය ගියපු කෙනෙක් ඉන්නවා නම් පිරිසක් ඉන්නවා නම් ඒ පිරිසටත් ඒ දායකත්වය ගන්න ඒ තරුණිය ඒ පිරිසේ අයගේ පවුල්වල නමින් මිය ගිය ඥාතීන් ඉන්නවා නම් ඒ වගේම මේ විහාරස්ථානයේ වැඩ ඉඳලා අපවත් විවදාල නායක ස්වාමින් වහන්සේලා ඉන්නවා නම් ධර්ම දේශනාව සඳහා සහභාගී වුණු දායකත්වයෙන් ලබා ගන්නට යෙදුණු මේ හැම දෙනා නමින් වර්ග පරම්පරානුගතව මිය පරලොව ගිහිලා පින් බලාපොරොත්තු යම් ඥාති පිරිසක් වේ නම් ඒ සියලු ඥාතීන්ට අපි කර ගන්නට යෙදුණු පින්කම් අතරින් අනුමෝදන් විය හැකි යම් පිනක් වේ නම් ඒ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. ඒ වගේම ප්‍රාර්ථනා කරන්න පින් බලාපොරොත්තුෙන් සිටින පින් ලබා ගත හැකි සියලු දෙවියෝද මේ පින් අනුමෝදන් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. අපි ප්‍රාර්ථනා කරමු පොදුවේ විශේෂයෙන්ම මේ පින්කම සාර්ථක කරගන්න උදව් උපකාර කරන්නට යෙදුණු විශේෂයෙන්ම අවවාද අනුශාසනා සිද්ධ කරමින් අද මේ කටයුතු සංවිධානය කළ සිද්ධ කරන්නට යෙදුණු විහාරස්ථානයේ ඒ තරුණ ස්වාමින් වහන්සේලා ඇත්තටම ඔබට හරි වාසනාවක් වර්තමානයේ මේ වගේ තරුණ ස්වාමින් වහන්සේලා ඉන්න එකත් මොකද ලොකු හාමුදුරුවෝ ගමේ නැති වෙලත් ලොකු හාමුදුරුවෝ විහාරස්ථානයේ ඍජුව සම්බන්ධ වෙන්න බැරි වුණත් දායක පිරිස් මේ වගේ එකතු කරගෙන හරි ලස්සන වැඩසටහනක් මේ වගේ සිද්ධ කරන්න ඒ තරුණ ස්වාමින් වහන්සේ නමක් විදිහට උන්වහන්සේට තිබුණේ උන්වහන්සේට තිබුණේ හැකියාව හරිම වටිනා මේ තරුණ හැමෝටම වැඩිහිටි හැමෝටම හරි ආදර්ශයක් තරුණ හාමුදුරු කෙනෙක් විදිහට මේ කරන සේවාව. ඉතින් උන්වහන්සේ ඇතුළු විහාරස්ථානයේ ස්වාමින් වහන්සේලා හැමදෙනාටමත් අපි ආශිර්වාද ප්‍රාර්ථනා කරමු උන්වහන්සේලාගේ ඒ ශාසනික කටයුතු තවදුරටත් ඉදිරියට සාර්ථකව සිද්ධ කරගෙන යන්නට මේ උතුම් පින්කම් ආශිර්වාදයක්ම වේවා. ඒ වගේම උරුබොක්ක හීගොඩ තරුණ සංසදයේ මේ සත්කාර ඒ සංවිධානයේ පින්වත් පිරිසටත් මෙවැනි සත්ක්‍රියා ඉදිරියට සිද්ධ කරගෙන යන්නට මෙවැනි පින්වත් දායක පින්වතුන්ගේ දායකත්වයන් මැදින් ඔයත්තුන්ගේ සහයෝගයත් එක්ක තව දුරටත් ඉදිරියට මෙවැනි කටයුතු සිද්ධ කරන්න මේ හැම දිනාටමත් ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා. ඒ හැකියාව තුනුරුතුම් ආශිර්වාදයෙන්
තවදුරටත් දියුණු වේවා කියලා අපි ප්‍රාර්ථනා කරමු. ඒ වගේම අද මේ ආකාරයෙන් ධර්මදේශනා කටයුතු සිද්ධ කරන්නට ඒ මඟ පෙන්වීම කටයුතු සිද්ධ කරන්නට යෙදුණු පැවිදි කොට වදාළ ගරු කටයුතු මාගේ ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේ අවසරයි නම කියන්නට රොටුඹ සිරිසෝබන ගෞරවනීය නායක ස්වාමින් වහන්සේටත් ඒ වගේම මඟ පෙන්වීම කටයුතු සිද්ධ කරන්නට යෙදුණු ගුරු දේවෝත්තම නායක ස්වාමින් වහන්සේලාට ගුරු ස්වාමින් වහන්සේලාටත් සහෝදර ස්වාමින් වහන්සේලා ඇතුළු ඒ සියලු මහා සංඝරත්නයටත් මේ පින්කම් ආශිර්වාදයෙන් යහපතම සැලසේවා. ඒ වගේම දෙමව්පියන්ටත් පවුලල හැම දෙනාටමත් ඒ වගේම අද මේ ගමන සඳහා උදව් උපකාර කරන්නට යෙදුණු දායක පින්වත් හැම දෙනා ඇතුළු මාගේ ධර්ම දානමය මේ පින්කම් සඳහා මට ශක්තියක් වුණු ඒ සියලුම පිරිස් වලටත් මේ පින්කම් ආශිර්වාදයෙන් යහපතක්ම සැලසේවා කියලා ප්‍රාර්ථනා කරනවා. හොඳයි. හැම දෙනාම පොදුවේ ප්‍රාර්ථනා කරන්න අපි හැමෝටම මේ එකතු කරගන්නට යෙදුණු මේ උතුම් කුසලානිසංසයන් ආශිර්වාදයෙන් හැකි ඉක්මන් භවයකින් බුදුපසේ බුදු මහරහතුන් වහන්සේලා නිවී සැනසී පැමිණ වැඩවදාළ අජරාමර උත්තරීතර උතුම් නිවන් අවබෝධය සඳහා අපි හැම දිනාටම නිවන් දකින්න මේ එකතු කරගන්නට යෙදුණු උතුම් කුසලානිසංසයන් හැකි ඉක්මන් භවයකින් බුදුපසේ බුදු මහරහත් කියන මේ තැන් තුනේ එක් තැනකටපත් වෙලා නිර්වාණ අවබෝධය සඳහා එකතු කරගන්නට යෙදුණු මේ උතුම් කුසලානිසංසයන් හැකි ඉක්මන් භවයකින් නිවන් දකින්නම ඔබටත් මටත් අපි හැම දිනාට ආශිර්වාදයක්ම වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩಂತಿ ආයුවන්නෝ සුඛං බලං ආයුරාරෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු. හොඳයි හැම දිනාට තිරුවන් සරණයි.